හරි. පුතේ එතකොට එහෙනම් හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා අද අපේ හැන්දෑව පටන් ගන්න යන්නේ 2026 අවුරුද්දේ. ඒ කියන්නේ මේ අවුරුද්දේ අපිට දෙසැම්බර් මාසේ වගේ O level exam එකට මුහුණ දෙන්න වෙනවා. එතකොට ඒ O level exam එක වෙනුවෙන් ඔයාලට අනිවාර්යෙන් මුහුණ දෙන්න විෂයක් තමයි ගණිතය කියන්නේ නේද? ඒ ගණිතය කියන විෂයේ අමාරු තැන්, ලේසි තැන් හැමදේම මුල ඉඳලා ඒ කියන්නේ O level paper එකේ පුතේ ස්ට්‍රක්චර් එක තියෙනවනේ සාමාන්‍යයෙන් ඔයා දන්නවා මම පොඩ්ඩක් මතක් කරගෙන යන්නම් හරි නිකන් අපි ගමු එක කොටස දෙක කොටස කියලා කොටස් දෙකක් තියෙනවා ඒකේ කෙටි ප්‍රශ්න 25යි ව්‍යුහගත රචනා ප්‍රශ්න 5යි ඊට පස්සේ ආයේ නේද රචනා ප්‍රශ්න 5 දෙක කොටසෙන් අපි ප්‍රශ්න 10කට එක්සෑම් එකේ උත්තර ලියන්න ඕන. ඉතින් එතකොට ඔය විදිහට තමයි ලකුණු මුළු ලකුණු 200කින් එක දෙකට බෙදලා ඔයාලට ලකුණු 100ක් හම්බෙන්නේ නේද? ඒක ඔයාලා මම හිතන්නේ සාමාන්‍යයෙන් දන්න දෙයක්. ඉතින් පුතේ ඔය ලකුණු ටික රැස් කරගන්න. දැන් ඔයාලා මේ වෙද්දී 11 වසරේ හෝ 10 වසරේ ඉන්න දරුවෙක් නම් මේ වෙද්දී යන තියරි පන්ති ඇති ඉස්කෝලේ උගන්වන විදිය ඇති. ඒ දේවල් කිසි ප්‍රශ්නයක් නැහැ ඔයාලට ඒ දේවල් ඔයාලා තියරි ක්ලාස් එක ඒ තියරි ඉස්කෝලේ හොය. එතකොට ෆස්ට් ටර්ම් එක සෙකන්ඩ් ටර්ම් එක තර්ඩ් ටර්ම් එකට අදාළව ඒ වැඩ ටික ඒ විදියට කරන් යන්න. හරි කිසි ප්‍රශ්නයක් නැහැ ඒක. මේක සම්පූර්ණයෙන්ම ඔයාගේ O level exam එක වෙනුවෙන් අපි අර පාඩම් වර්ගීකරණය කරලා තමයි ඔයාලට මෙන්න මේකෙදි ඉගැන්වීම් කටයුතු කරන්නේ. හරි. එතකොට පුරා මාස 8ක් කාලයක් ඇතුළතදී අපි ඔයාලගේ 10 11 මුළු විෂය නිර්දේශයම හරි මුළු විෂය නිර්දේශයම ආවරණය කරන ගමන්ම මේ රිවිෂන් ක්ලාස් එකට අනුබද්ධව අපි කරගෙන යනවා පේපර් ක්ලාස් එකත්. ඉතින් එතකොට රිවිෂන් එකේදී කතා කරන ප්‍රශ්න තියරි කොටස් ඒ හැම දෙයක්ම අපි පේපර් ක්ලාස් එකක් තුලදී ඔයාලට නැවත මතක් කරගෙන යනවා. දැන් ගණිතය ඉගෙන ගන්න දැන් 6 වසරේ ඉඳලා අවුරුදු 5ක් වගේ කාලයක් ගණිතය ඉගෙන ගත්තනේ නේද? ඉගෙන ගන්නකොට ඔයාලා දන්නවා ඔයාලට තේරෙන දෙයක් තියෙනවා. ගණිතය කියන්නේ මොකක්ද? අපිට කටපාඩම් කරලා එක්සෑම් එක ලියන්න බෑ. කටපාඩම් කරලා එක්සෑම් ලියන්න බැරි වුණාට අපිට පුළුවන් හොඳට ගණන් හදලා නේද? ප්‍රැක්ටිස් එක අරගෙන ඉතා හොඳට අපිට පුළුවන් ගණන් වලට මුණ දෙන්න. දැන් ඔයා මේ වෙනකොට ඉන්නේ ගණිතයේ විෂය මට්ටම දැනුම ගැන කතා කරොත් ලකුණු 20 30 40 50 60 හෝ උපරිම හෝ අවම ඕන මට්ටමක කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? අද ඉඳලා මෙන්න මේ අද දවසේ පටන් ගන්න දවසේ ඉඳලා ඔයාට පුළුවන් නම් අපි කියන විදිහට වැඩ ටික කරන්න අනිවාර්යෙන් ඔයාට මාසයක් දෙකක් යද්දි තේරෙයි කලින් හිටියට වඩා සාපේක්ෂව ඔයාලට මේ වෙද්දි ගණිතය විෂය ගැන අවබෝධයක් දැනුමක් ඔයාලට තියෙනවා කියන එක. හරි වෙන්න ඕන එකම දේ මගේ පැත්තෙන් මම ඔයාලට මේ හැම සිලබස් එකේ තියෙන හැම විෂය කරුණක්ම එතකොට එක්සෑම් එකට අහයි කියලා හිතෙන අහන්න පුළුවන් අහපු හැම දෙයක්ම ඔයාලට කිසිම අඩුවක් නැතුව සම්පූර්ණයෙන් ඉගෙනීම් කටයුතු කරනවා. එතකොට මම හෝම්වර්ක් එකක් එහෙම නැත්නම් අපේ LMS එක ගැන පස්සේ කියන්නම්. ඒකෙදි මොකක් කර අසයින්මන්ට් එකක් ඒ වගේ දෙයක් දැම්මොත් ඔයාලා ඒ දේවල් ඒ වෙලාවට කරලා සබ්මිට් කරන්න ඒ හෝම්වර්ක් ඒ හැම දෙයක්ම වෙලාවට කරන්න ඕනේ. මොකද අපි යන්නේ මේක මාස 8ක් ඇතුලේ පොඩි රාමුවකට කොටු වෙලා තමයි අපි මේ සෙල්ලම දාන්න හදන්නේ. එතකොට මේකෙදි ඒ කාලයත් එක්ක අපි කරන සටන හින්දා හරි පිළිවෙලට ලස්සන්ට වැඩේ මුල ඉඳලා කොනක ඉඳලා යන්න ඕනේ. එතකොට ඒ දේ හොඳට මතක තියාගන්න අනිවාර්යයෙන්ම දෙන වැඩ ටික කරන්න ඕන. එහෙම නොකරනම් ඒකක් ගන්න බෑ මේ පන්තියට නෙවෙයි මොන පන්තියට ඔයා ආවත්. ඒ නිසා අංක 1 දෙන හෝම්වර්ක් සහ අසයින්මන්ට්ස් හැම දෙයක්ම අනිවාර්යයෙන්ම වෙලාවට කරන්න ඕනේ. ඒක තමයි අපේ පළවෙනි දේ. ඒ වගේම විෂය කරුණු කිසිම දෙයක් නැතුව 100% නිවැරදිව උගන්වනවා. ඒ දේවල් හරියට ධාරණය කරගන්න ප්‍රශ්න තිබ්බොත් කිසි ප්‍රශ්නයක් නැහැ. අපේ WhatsApp community group එකක් තියෙනවා, WhatsApp group එකක් තියෙනවා. ඊට අමතරව LMS එකේ announcement කියලා වෙනම අපි හදනවා පොඩි slot එකක්. ඒක තුලිනුත් ඔයාලට ප්‍රශ්න කතා කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා අර ගුරුවරයාත් එක්ක සම්බන්ධ වෙන තියෙන ඉඩකඩ බොහොම වැඩි මෙතන. ඒතර මගේ අපේ group වල මගේ නම්බර් එක තියෙනවා. ඒ නම්බර් එක හරහා ඕනම වෙලාවක ඔයාලට ඔයාලා ගණන් වල මොනියම් හෝ ඕනම විදිහේ ප්‍රශ්නයක් තිබ්බොත් මාත් එක්ක කතා කරලා මට වොයිස් එකක් එවන්න සර් මෙන්න මේ කොටසේ මෙන්න මේක ගැන මට හරියට අවබෝධයක් නැහැ පොඩ්ඩක් කියන්න. ඒතර මම ඔයාලට පුළුවන් තරම් ඉක්මනට ඔයාලට ඒකට වොයිස් මැසේජ් එකක් කරහා හෝ වීඩියෝ මැසේජ් එකක් කරහා අවශ්‍ය කරන දේවල් ටික සම්පාදනය කරලා දෙනවා. ඒ නිසා ඔයා වැඩ කරන්න ගන්නේ කොයි වෙලේද ඒ වෙලේ මම ඔයත් එක්ක ඉන්නවා. ඒ නිසා කිසි වෙලාවක බය වෙන්න එපා. වැඩේ හරියට කරගන්න පුළුවන්. right ඊට පස්සේ දැන් මේ පන්තිය තියෙන දවස් ටික ගැන පොඩි හැඳින්වීමක් කරොත් අපි සාමාන්‍යයෙන් රිවිෂන් එක
සෙනසුරාදා රෑ 7 ඉඳලා 10 හමාර වගේ වෙනකන් රිවිෂන් එක යනවා. ඒකට අනුබද්ධව සතියක් ඇර සතියක් තමයි පේපර් ක්ලාස් එකක් අපි දාන්නේ. ඒක තියෙන්නේ ඉරිදා රෑ 7-9. දැන් හිතන්නකෝ දැන් අපි අද ආරම්භක සම්මන්ත්‍රණයක් හින්දා අර විෂය කරුණු ගොඩාක් අද පන්තියේ සාකච්ඡා කරන්නේ නැහැ. ඉතින් ආරම්භක සම්මන්ත්‍රණය අද හින්දා හෙට ඉරිදා අපි 7 ඉඳලා 10 වෙනකන් පන්තියේදී රිවිෂන් එක හෙටට විතරක් ඉරිදට විතරක් අපි හෙට කරනවා. තේරුණාද? එතකොට හෙට ඉරිදා කතා කරන්නේ රිවිෂන් එකේ ඇත්තම කතාව රිවිෂන් එකේ පළවෙනි දවස. හරි ඉගෙනීම් කටයුතු කරන පළවෙනි දවස වෙන්නේ හෙට. හැබැයි අද අපි චුට්ටක් කතා බහ කරලා පන්තියේ මොකක්ද වෙන්නේ කොහොමද මේක කරන්නේ කියන එක ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් ඔයලත් එක්ක කතා කරලා ප්‍රශ්න අහලා ඒ දේවල් බොහොම සමීපව මේ වැඩේ යන්න ඕන. මොකද අර ගුරුවරයාත් එක්ක ඔයාලා සමීප වෙලා මේ දේ කතා කරගන්න පුළුවන් වෙන තරමට ඔයාලට මේ විෂය කරුණු ඔළුවට දාගන්න පුළුවන්. අනිත් එක කොයි වෙලේවත් මාත් එක්ක කතා කරන්න ප්‍රශ්න අහන්න බය වෙන්න එපා. මොකද දන්නවද? මොකද ඔයාලට ඕන වෙලාවක මම ඔයාලත් එක්ක යාළුවෙක් වගේ ඉන්නවා. ඕන ප්‍රශ්නකදී මේ ගණිත විෂය සම්බන්ධව මට මැසේජ් එකක් දාන්න ප්‍රශ්න අහන්න ප්‍රශ්න අහ ඉගෙන ගන්න. හරි කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඊළඟ දේ. එතකොට දැන් ඔයාලා මේ පන්තිය මම අර කලින් කිව්වා වගේ සෙනසුරාදා අද විතරක් ආරම්භක සම්මන්ත්‍රණය හෙට ආය අපේ පළවෙනි දවස ඊට පස්සේ මාර්තු මාසේ 14 කියන්නේ අපේ පන්තියේ දෙවනි දවස. එතකොට ඊට පස්සේ සතියේ කියන්නේ එන 15 කියන ඉරිද දවසේ අපි පේපර් ක්ලාස් එකක් කරන්නේ නැහැ. හරිද? ඒ පේපර් ක්ලාස් එක කරන්නේ නැහැ. ඊට පස්සේ සතියේ ඒ කියන්නේ මං හිතන්නේ 21 වෙන්න ඕන. 21 කියන සෙනසුරාදා රිවිෂන් එක කරලා 22 කියන ඉරිද දවසේ පේපර් ක්ලාස් එකක් තියෙනවා. හරි? ඊට අමතරව ඔය අතරින් පතර මං ඔයාලට ගෲප් එකේ මැසේජ් දානවා. සාමාන්‍යයෙන් ඔයාලට රෑ වෙලාවක නේ හිතන්නකෝ රෑ 8:00 9:00 ඒ වගේ වෙලාවට මම මැසේජ් එකක් දානවා මෙන්න මෙහෙම. ක්විස් එකක් තියෙනවා මේ වෙලාවට 9 ඉඳලා 9:00 වෙලාව තියෙනවා ඔයාලට. එතකොට අපේ LMS එකට ගිහිල්ලා ලොග් වෙලා ඔයාගේ යූසර් නේම් පාස්වර්ඩ් ගහලා ලොග් වෙලා ඒ අසයින්මන්ට් එක බලලා කරලා ෆොටෝ එකක් ගහලා සබ්මිට් කරන්න ඕන. එතකොට කරන්නේ කවුද නැත්තේ කවුද ඒ හැම දෙයක්ම මට බලා ගන්නත් පුළුවන්. LMS එක කතාවට මම එන්න චුට්ටක් කර මතක් කරේ පන්තියේ යන විදිය. හරි? ඊට පස්සේ ඊළඟ කරුණ. දැන් පේපර් ක්ලාස් එකයි ඒකයි යද්දී ඔය හැමදේම කරන්න අපි ඔයාලා පොඩ්ඩක් කමියුනිටි එක වැඩි කරගන්න අපි මේ පාර ඉඳලා හඳුන්වා දීලා තියෙනවා LMS එකක් නැත්නම් Learn Management System කියන පොඩි වෙබ්සයිට් එකක්. වෙබ්සයිට් එක හරහා තමයි අපි ඔයාලත් එක්ක පන්තියේ හැමදේම කනෙක්ට් වෙන්නේ. දැන් අද group එකට ටියුට් එක link එකට දැම්මට ඔයාලා දෙවනි දවසේ ඉඳන් පන්තියත් එක්ක සහභාගී වෙන්නේ ඔයාටම වෙන්විච්ච යූසර් නේම් එකක් පාස්වර්ඩ් එකක් තියෙන account එකකින්. පන්තියට log වෙන්නේ වෙනම account එකකින්. ඒ account එක හරහා log වෙද්දී ඔයාට අපේ විෂය කියන්නේ පාඩම් වල විෂයත් එක්ක නමත් එක්ක ඊට පස්සේ papers ප්‍රශ්න ඒ තියෙන හැම දෙයක්ම ඔයාලට අපි පුතේ ගන්න පුළුවන් වෙන විදිහට access දීලා තියෙන්නේ. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ පාර ඉඳලා ඔයාලට දෙන recordings limit කරලා දෙන්නේ. ඒ කියන්නේ අද දින record එක ලබන සතියේ සෙනසුරාදා වෙනකම් විතරයි valid තියෙන්නේ. ඊට පස්සේ valid නෑ. ඒක expire වෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න ඔයාලා වෙලාවට ඒ දේවල් බලලා සතිය ඇතුලේ ඒ හැම දෙයක්ම ඔයාලා cover කිරීමක් කරන්න ඕනේ. පැහැදිලිද? right. එතකොට ඒ විදිහට තමයි LMS එක වෙන්නේ. LMS එකට අදාළව ඔයාලට රෙජිස්ටර් කර ගැනීමේ කටයුතු අද රෑ ඉඳලා පටන් ගන්නවා. හරි? එතකොට දැන් මේ රිවිෂන් එක බලලා මේකට ඇවිල්ලා වැඩක් කරගන්න පුළුවන් වෙයි කියලා හිතෙන කැමති ළමයි සහ ඉන්න යාළුවන්ට කියන්න ඔයාලගේ නම හරි සම්පූර්ණ නම ලියාගන්න කොලේක අමතක වෙයි. සම්පූර්ණ නම ඊට පස්සේ ඔයා පාසල 10 වසරද 11 වසරද කියන විස්තර 3 හරි එහෙම නැත්නම් සෙකන්ඩ් ට්‍රයි කරන කෙනෙක් තර්ඩ් ට්‍රයි කරන කෙනෙක් ඉන්නවනම් ඒ විස්තරය දාලා අපේ අර WhatsApp group එකේ මැසේජ් දාන නම්බර් එකට 076 නම්බර් එකට ඔයාලා මැසේජ් එකක් දාන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට හෙට නම් හම්බෙන්නේ නැති වෙයි. සඳුදා හෝ අඟහරුදා දවස වෙද්දී ඔයාලට ඒ යූසර් නේම් එකක් සහ පාස්වර්ඩ් එක. හරි? ඊට අමතරව ඒ යූසර් නේම් එක හා පාස්වර්ඩ් එකත් එක්ක ඔයාලට එනවා වෙබ්සයිට් එකක ලින්ක් එකක්.
ඒක තමයි පුතේ අපේ LMS එක. එතකොට ඔයා ඉස්සල්ලාම ඒ වෙබ්සයිට් එක අපි යන ලින්ක් එකට ගිහිල්ලා වෙබ්සයිට් එකට ලින්ක් එක ක්ලික් කරලා ගිහිල්ලා යූසර් නේම් එකට වගේ නම ගහලා පාස්වර්ඩ් එක ගහලා sorry යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි ගහලා ඔයාලා ඒ account එකට log වෙන්න. අපි ඔයාලට account එකක් හදලා තමයි මේ විදිහට යූසර් නේම් පාස්වර්ඩ් එවන්නේ. ඊට පස්සේ අන්න ඒකට log වුණාට පස්සේ ඔයාට පුළුවන් අපේ දැන් අද දවසේ පන්තියේ රෙකෝඩින් එක, එතකොට හෙට තියෙන පළවෙනි දවසේ පන්තියේ රෙකෝඩින් එක, ඒ දේවල් දෙක බලන්න. ඒ වගේම ටියුට් එක PDF එකක් විදිහට එතන හැමෝටම තියෙනවා. ඊට අමතරව පුතේ අපි දැන් ඔයාලට අර මං කිව්වේ අපි රිවිෂන් එකක් කරන හින්දා අපිට පොඩි ස්පොට් ටෙස්ට්, එතකොට RAM කියලා ස්පොට් ටෙස්ට් තියෙනවා, good evening MCQ කියලා පොඩි MCQ ප්‍රශ්න, ඒ වගේ ප්‍රශ්න තියෙන ස්පොට් ටෙස්ට් නැත්නම් අපි කියනවා assignments ඇගීම් ඔයාලට අපි කරනවා. එතකොට මේ ඇගීම් වලට සම්බන්ධ වෙන්නේ කොහොමද? මම ඔයාලට WhatsApp group එකේ එකපාර කියලා දෙන්නේ නැහැ. බදාදා හවස එක්සෑම් එකක් විනාඩි 20ක තියෙනවා නම් සඳුදා වගේ වෙද්දි කියනවා දරුවනේ මෙන්න මේ දවසට අදාළව 6 ඉඳලා 6:00 වෙනකන් පුංචි එක්සෑම් එකක් තියෙනවා. එතකොට කවුරුත් හොඳට මතක තියාගන්න 6ට එක්සෑම් එකක් තියෙනවා නම් 5:59ට සයිට් එකට ලොග් වෙන්න හදන්න එපා. හරිද? 5:59ට නෙමෙයි අඩුම 5:45 වෙද්දිවත් සයිට් එකට ලොග් වෙලා බලාගෙන ඉන්න. මොකද ඒතර විනාඩි 15 කවුන්ට්ඩවුන් එක ඔයාලට අපේ සයිට් එකේ පේනවා. ඒතර විනාඩි 15 ඉවර වෙච්ච ගමන් ඔයාලට අපේ ක්විස් එකත් එක්ක ජොයින් වෙන්න පුළුවන්. එතකොට විනාඩි 20ක් කාලයක් නම් නැත්නම් විනාඩි 30ක කාලයක් නම් තියෙන්නේ. ඒ කාලය ඇතුළත ඔයා ඒකට ආන්සර්ස් දෙන්න ඕන. එහෙමත් නැත්නම් ඔයාට සමහර විට එතන ෆොටෝ එකක් ගහලා ඒක සබ්මිට් කරන්න ඔප්ෂන් එකක් තියෙන්න පුළුවන්. ඒ දෙකෙන් එක්ක සබ්මිට් කරන්න නැත්නම් තියෙන විදිහට ප්‍රශ්නට උත්තර ලියන්න. ඒ මොකක් හෝ දෙකින් එකක් තියෙනවා. හැබැයි මේ දෙකෙන් එකම අනිවාර්යයෙන්ම ඔයා කරන්න ඕන අර નિયમિત කාලය ඇතුලේ. හරි. එතකොට ඔයාට ඊට පස්සේ ඒ පැය භාගයෙන් පස්සේ ඒ ටික කැල්කියුලේට් වෙලා ටික වෙලාවක් යද්දී ඔයාලට ලකුණුත් හම්බෙනවා. හරි. ඒ වගේම අපි කරන පේපර්ස් වල ලකුණුත් අපි ඒකේ දානවා. ඒ හැම දෙයක්ම අපි ඒකේ දානවා. එතකොට හැම දෙයක්ම සිද්ධ වෙන්නේ පුතේ අර LMS එක හරහා. එතකොට රෙකෝඩින්ග්ස් බලන්න ඕන නම් LMS එකට ගියා ඔයා රෙකෝඩින්ග්ස් බැලුවා. හැබැයි මේ බලන රෙකෝඩින් එකක්වත් ඔයාලට වෙන කාටවත් ෂෙයා කරන්නවත් ඩවුන්ලෝඩ් කරන්නවත් බෑ. ඕන තරම්ම අන්ලිමිටඩ් නැරඹුම් වාර තියෙනවා දවස් 7ක් වෙනකන්. හරි? ඒ නිසා එතකොට ඔයාලට මොනියම්මෝ හේතුවක් හින්දා දැන් ඉරිදා කියන දවසේ අපි රිවිෂන් එකක් කරොත් එදාට එන්න බැරි නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද අපි ලයිව් ක්ලාස් එක වගේම රෙකෝඩින් එකක් තමයි ඔයාලට මේ රෙකෝඩින් එක හම්බෙන්නේ. එතකොට මේ හම්බෙන රෙකෝඩින් එක කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට අපිත් එක්ක බලන්න පුළුවන්. ඒ වගේම දැන් රෙකෝඩින් එක බලලා තනියෙන් වැට්ටි කරන්න ගත්තට පස්සේ මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් අර ගෲප් එකේ තියෙන නම්බර් එකට මැසේජ් එකක් දාන්න සර් රෙකෝඩින් නම්බර් 1ද 2ද කියලා මෙන්න මේ කොටසදී මට මේ කියලා දුන්න තීරි කෑල්ල තේරෙන්නේ නැහැ. එතකොට ඕන දරුවෙක් කිසි ප්‍රශ්නයක් නැහැ. මට පුළුවන් පහසු පළවෙනි වෙලාවෙම ඔයාලට ඒ සංකල්පයේ තීරි කෑල්ල හරි මොකක් හරි ගාන හරි වොයිස් එකකින් හරි වීඩියෝ එකකින් හරි සම්පූර්ණයෙන් निराකරණය කරලා දෙනවා. ඒ නිසා පන්තියට සහභාගී වෙන්න බැරි වුණා කියලා ඔයාට මේ පන්තිය කරන කිසිම වැඩක් මග ඇරෙන්නේ නැහැ. පේපර් ක්ලාස් එකකට එන්න බැරි වුණා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ඔයා මේ පන්තියට ලයිව් ක්ලාස් එකට නාවත් ඔයාට කිසි ප්‍රශ්නයක් නැතුව පුතේ පුළුවන් වෙනවා වැඩ ටික ඔක්කොම කරගන්න. මොකද LMS එක හරහා රෙකෝඩින්ග්ස්, ටියුට්, එතකොට ස්පොට් ටෙස්ට් ඒ හැම දෙයක්ම අපි වෙබ්සයිට් එකක් හරහා කරන හින්දා කිසි ප්‍රශ්නයක් නැතුව අවශ්‍ය වෙලාවට ඔයාලට පහසු විදියට මේ පන්තියත් එක්ක ජොයින් වෙලා තමන්ගේ වැඩේ කරගන්න පුළුවන්. කොහොම හරි මාස 8ක් යනකොට අපි අනිවාර්යයෙන්ම ඔයාලව ඒකට අරගෙන යනවාමයි. හරි? ඒක බය වෙන්න එපා. හැබැයි අපි මෙතන කොච්චර කෑ ගහලා උගන්වලා ටියුට් දීලා පාස් පේපර්ස් කරලා මොනවා කරත් ඔයාලා ගෙදරින් වැඩ කරන්නේ නැත්නම් ගණන් හදන්නේ නැත්නම් පුතේ ඔයාලට කවදාවත් ඒකක් ගන්න බෑ. හරි? හොඳට ඒ දේ මතක තියාගන්න. මේකේ සම්පූර්ණ වගකීම තියෙන්නේ ඔයාලා අතේ. සම්පූර්ණයෙන් ඔයාලා වැඩ කරන්නේ කොච්චරක්ද අන්න එච්චරක් ඔයාලට ඔයාලව උස්සලා තියාගන්න පුළුවන්. අපි කරන්නේ ඒ උස්ස ගන්න පොඩි සපෝට් එකක් දෙන එක විතරයි. හරි? අපෙන් ලැබෙන්නේ පුංචි උපකාරයක් විතරයි. සම්පූර්ණයෙන් වැඩ කරන්න ඕන ඔයාලා. ඉතින් ඕක තමයි විශේෂයෙන් මට ඔයාලට මුලින්ම අපිට කියන්න ඕන විශේෂ කරුණු ටික තිබ්බේ. එතකොට ඊට පස්සේ අපි චුට්ටක් කතා කරමු දැන් අර මං කිව්වේ උගන්වන විදිය ගැන. හරි? උගන්වන විදිය ගැන මං ඔයාලට චූට්ටක් පොඩ්ඩක් පැහැදිලි කරන්න ස්ක්‍රීන් ෂෙයා එකක් දාලා මිනිත්තුවක් කොහොම ඉන්න ස්ක්‍රීන් ෂෙයා එකකදී ඔයාලට සම්පූර්ණයෙන්ම පැහැදිලි කිරීමක් කරන්න. right.
පුතේ ඔයාලට දැන් ස්ක්‍රීන් එකක පෙනෙයි ස්ක්‍රීන් ෂෙයා එකක් වෙලා තියෙනවා. මම හිතන්නේ හැමෝටම හොඳට පැහැදිලිව පේනවා ඇති. බලන්නකෝ. දැන් මේකේ ඔයාට පේනවද ප්‍රධාන වශයෙන් වර්ගීකරණය කරලා තියෙනවා පුතේ අපේ සියලුම සිලබස් එක මාතෘකා 6කට. මොනවද? මිනිතය, සංඛ්‍යා, බීජගණිතය, කුලක හා සම්භාවිතාවය, ජ්‍යාමිතිය, සංඛ්‍යානය. ඔන්න ඔය ප්‍රධාන විෂය කරුණු තියෙන මාතෘකා 6 ඇතුලේ ඔයාගේ O level සිලබස් එකට අදාළව හැම පාඩමක්ම අස්සක් මුල්ලක් නැරව මෙන්න මේ ප්‍රධාන මාතෘකා 6 ඔස්සේදී අපි කතා කරනවා. ඉතින් පන්ති පටන් ගන්නකොට අපි ඔයාලට කිව්වේ අද පටන් ගන්නව නැත්නම් හෙට සහ අද කියන මේ මාසේ පුරාවට අපි කරනවා කිව්වේ මිනිතය කියන කොටස. හරි? මෙන්න මේ මිනිතය කියන කොටස. ඒ කියන්නේ මෙන්න මේ පුතේ පළවෙනි කොටස. හරි? මෙන්න මේ පළවෙනි කොටසේදී ඔයාලට සාමාන්‍යයෙන් මෙන්න මේ මිනිතේ ප්‍රශ්න පත්‍රයේ මිනිතේ කොටස ගැන කතා කරොත් සාමාන්‍යයෙන් ඔයාට බොහෝ විට කෙටි ප්‍රශ්න එකක් හෝ දෙකක් එන්න පුළුවන් සම්භාවිතාවයක් තියෙනවා O level exam එකට. ඊට පස්සේ සාමාන්‍යයෙන් අපේ ව්‍යුහගත රචනා ප්‍රශ්නේ ඒ කියන්නේ එක පත්‍රයේ දෙක කොටසේ එන ව්‍යුහගත රචනා ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම ඔයාට එක ප්‍රශ්නයක් එනවාමයි. ඒ කියන්නේ කෙලින්ම ගිඩි පිටින් ලකුණු 10ක්. හරි? ඒ වගේම ඔයාට B කොටසේ මෙන්න මේ B කොටසේදී ඔයාට හම්බෙනවා ප්‍රශ්නයක් තනි ප්‍රශ්නයක් විදිහට ඒකේ A කොටස විදිහට ඔයාට හම්බෙන්නේ පරිමාවට අදාළ ප්‍රශ්නයක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලකුණු 5ක් වගේ ගන්න පුළුවන් O level exam එකේදී. ඒ කියන්නේ සම්පූර්ණයෙන් ආසන්න වශයෙන් හදලා බැලුවොත් පුතේ ඔයාට ලකුණු 100න් 8ක් 10ක් අතර ප්‍රමාණයක් ගන්න පුළුවන් මෙන්න මේ මිනිතය කොටස හරියට කරගත්තොත්. පැහැදිලිද? ආසන්න වශයෙන් හරි චුට්ටක් එහෙම එන්න පුළුවන්. සමහරවිට දැන් මේ අවුරුද්දේම කෙටි ප්‍රශ්න වලට අපිට මේකෙන් ප්‍රශ්නයක් කෙටි ප්‍රශ්න ආවේ නෑ මිනිතෙන්. හැබැයි ස්ට්‍රක්චර් පේපර් එකේ නැත්තම් ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයක් වගේම දෙක කොටසේ B පාර්ට් එකේ රචනා ප්‍රශ්නයක එක කොටසක් විදියට A කොටසක් විදියට අපිට හම්බෙනවා මෙන්න මේ මිනිතය කියන කොටස. ඒ නිසා හරිම වැදගත්, ඊටාම ලේසියෙන් හරිම ලේසි පුංචි සමීකරණ ටිකක් මතක තියාගන්න විතරයි තියෙන්නේ. සමීකරණ ටික පුළුවන් නම් ඔයාට තනියෙන් ගණන් ප්‍රැක්ටිස් කරන තාක්කල් ඔයාට මේ කොටස ඉතාමත් හොඳට පුළුවන් වෙනවා. සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තු වෙනවා පුතේ මිනිතය කොටස අද හෙට සහ ලබන සතියේ පන්තියේ වෙද්දී සම්පූර්ණයෙන් මිනිතය කියන කොටස සාකච්ඡා කරලා ඉවර කරන්න. ඊට පස්සේ අපි සතියක් දෙකක් වගේ අරගෙන හොඳට පාස් පේපර්ස් ගණන්, එතකොට අනුමාන ප්‍රශ්න, ඒ වගේම පහුගිය පළාත් හා පාසල් වලදී අපිට හම්බෙච්ච ප්‍රශ්න හැම අපි සාකච්ඡා කරලා අර එන්න පුළුවන්. දැන් ආපුවා ඇසුරෙන්නේ පුතේ කොහොමත් ඊළඟට හැදෙන පේපරේට එන්නේ. ඒ නිසා මෙන්න මේ වගේ එකක් එන්න පුළුවන් වෙයි. මේක එයි කියන බලාපොරොත්තු නැත්නම් අනුමානයත් එක්ක අපි විශාල ගණන් ප්‍රමාණයක් පන්තිය ඇතුලේ සජීවීව සාකච්ඡා කරන ගමන් ඉගෙන ගන්න ඕනි සහ උගන්වනවා. ඒ නිසා ඔයාට මේ වෙද්දි මිනිත්ත අඩුම තරමේ ඔයාට වෘත්තයක පරිධියවත් හොයන්න දන්නේ නැත්නම් ඒත් ඔයා කිසිම වෙලාවක හිතේ කනස්සල්ලක් තියාගන්න එපා. ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ හිතේ දැඩි අදිෂ්ඨානයක් තියාගන්න. මම අද ඉඳලා මේ දැන් ඉඳලා වැඩේ පටන් ගන්නවා. හරියට ක්ලාස් එකට සම්බන්ධ වෙලා මේ දේ මම ඉතා පැහැදිලිව පිළිවෙලට කරනවා. මාස 8ක් යද්දි මම මේ ඉන්න මට්ටමින් අනිවාර්යෙන් ඒ එකකට යනවා කියන දේ ඔයා දැඩි අදිෂ්ඨානයක් කරගන්න සහ අදිෂ්ඨාන විතරක් කරන් වැඩක් නෑ. ඒ වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්න. දැන් ඔයාලා 10 වසරේ ඉන්න දරුවෝ ඉන්නවා නම් කිසි ප්‍රශ්නයක් නෑ. ඔයාලා සාමාන්‍යයෙන් මේක දැන් අර නේද පාර්ට් ටයිම් විදිහට කරන් යන්න. මොකද ඊට පස්සේ වාට අවුරුද්දකට කලින් මේ සිලබස් එක ඇහිලා ඉගෙන ගන්නවා කියන්නේ 11 වසරට වය යද්දී සාමාන්‍ය හොඳ මට්ටමකින් සුපිරි මීටරයක් වගේ ඔළුව හදා ගන්න පුළුවන්. මොකද අවුරුද්දකට කලින් ඔයා සිලබස් එක සම්පූර්ණ ඉගෙනගෙන ඉවරලා හින්දා. සහ ඉගෙන ගත්ත විතරක් නෙමෙයිනේ ප්‍රශ්න හදනවා, සාකච්ඡා කරනවා, ගැටලු තියෙනවා කතා කරනවා. ගොඩක් දේවල් මේ පන්ති ඇතුළේදී ඔයාලට කරන්න පුළුවන්. පැහැදිලිද? අනිත් දේ තමයි දැන් මේ විෂය කරුණු ඉගෙන ගන්නකොට අපි දැන් ලයිව් ක්ලාස් එකේ කතා කරගෙන යනවනේ. දැන් ඕනනම් ඔයාලට මැදින් මයික් එක ඔන් කරලා එක්ස්කියුස් කරලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒත් මං හිතන්නේ සාමාන්‍ය ළමයි එහෙම අහන්නේ නැහැ. හරි? ඒක නිසා chat එක පන්ති තියෙන හැම වෙලේම විවෘතයි. chat එකට දාන්න ඕන දෙයක් මට පේනවා. මං chat එක බලලා හරි ඔයාලට උත්තර දෙනවා. ඒ වගේම
සාමාන්‍යයෙන් පන්තිය ඉවර වෙලා මට පොඩි වෙලාවක් කොහොමත් ෆ්‍රී තියෙනවා. ඒ නිසා ඔයාලට මේ අද දවසේ කරන පාඩම් වල, ඒ කියන්නේ දවසට අදාළව කරන පාඩමේ ප්‍රශ්නයක් තිබ්බොත් මැසේජ් එකක් හරි දාලා, එක්ක වොයිස් එකක් හරි දාලා අපිට කෝල් එකක් හරි අරගෙන පුතේ කිසි ප්‍රශ්නයක් නැහැ. ගැටලු ඔක්කොම निराකරණය කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා කිසි වෙලාවක බය වෙන්න එපා. පොඩි කෑල්ලක් හරි මගේ අරනොත් මට ඊට පස්සේ එතනින් යට කරන්න බැරි වෙයිනේ කියන එහෙම කිසිම හැඟීමක් තියාගන්න එපා. හරි. එතකොට අපි දැන් ඔන්න මුලින්ම කිව්වා මිනිතය කියන කොටස සාකච්ඡා කරනවා කියලා. ඊට පස්සේ මේකේ තියෙනවා සංඛ්‍යා. සංඛ්‍යා කියන්නේ පුතේ සාමාන්‍යයෙන් අර අපිට එකපාර ලොකු ප්‍රශ්නයක් නම් එන්නේ නැහැ. හැබැයි අර ඒත් බීජගණිතයකට සම්බන්ධ වෙලා සංඛ්‍යා වලින් ප්‍රශ්නයක් එන්න පුළුවන්. හැබැයි දැන් සංඛ්‍යා කියන පාඩමේදී ඔය සාධක හා ගුණාකාර, භාග දශම, අනුපාත, ලඝු දර්ශක, ඊට පස්සේ ඔය ප්‍රතිශත වගේ කියන පාඩම් අපිට කෙලින්ම ප්‍රශ්නයක් එන ප්‍රවණතාවය ලඝු වගේ නම් එනවා. කෙලින්ම නාවත් අපිට සමහර සුළු කිරීම් වලට මෙන්න මේ සංඛ්‍යා කියන පාඩමේ තියෙන දේවල් ඊටාම වැදගත් වෙනවා. ඒ නිසා ඉස්සල්ලා මම මිනිතේ කොටස කරත් ඊට පස්සේ අපි අනිවාර්යෙන් සංඛ්‍යා කියන කොටස කරලා ඔයාගේ ওই සුළු කිරීම් ටික හරිම ලස්සනට පිළිවෙලට හදාගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි යන්නේ වීජ ගණිතය පැත්තට. වීජ ගණිතය කියන්නේ සාමාන්‍යයෙන් ප්‍රස්ථාරයේ ඉඳලා වර්ග සමීකරණ, සමගාමී සමීකරණ, සල සමීකරණ, වීජීය භාග වල කුඩා පොදු ගුණාකාර, ඒ වගේම ඔය කාටිසීය ප්‍රස්ථාර, වක්‍ර ප්‍රස්ථාර, අසමානතා, න්‍යාස වගේ ටිකක් සංකීර්ණ පාඩම් ටිකක් වීජ ගණිතයේ කොටසදී අපි සම්පූර්ණයෙන් සාකච්ඡා කරනවා. ඉතින් සාමාන්‍යයෙන් වැඩිපුර ලකුණු වෙන්න තියෙන සම්භාවිතාවයක් තියෙන ඔය වීජ ගණිතය, ජ්‍යාමිතිය, ඔය වගේ දේවල් වලින්. ඒ දේවල් වලට අපි වැඩි ඉෆෙක්ට් එකක් නැත්නම් වැඩි නැඹුරුතාවයක් දීලා ඔයාලට සම්පූර්ණයෙන් ඔයාලගේ මොන මට්ටමවත් කිසි ප්‍රශ්නයක් නැහැ. කරන දේ කරන වෙලාවට හරියට කරන්න අනිවාර්යෙන් ඔයාලට මේ දේවල් ගොඩ දාගන්න පුළුවන්. හරි. මොකද මේ ගණිතය කියන විෂය දැන් ඉස්කෝලේ ඉගෙන ගන්නවටත් වඩා ලේසි කරලා තමයි මෙතන උගන්වන්නේ. මොකද දැන් ඔයාලා කවුරුත් එකපාර මිනිතය කියලා ඉස්කෝලේ වර්ගඵලයේ පරිමිතිය පරිමාව ඉගෙන ගන්න නැහැනේ. 10 වසරෙන් පරිමිතිය චූටි කෑල්ලක් ඉගෙන ගන්නවා. ඊට පස්සේ වර්ගඵලයේ චූටි කෑල්ලක් ඉගෙන ගන්නවා. 11 වසරෙන් වර්ගඵලයේ චූටි කෑල්ලක් ඉගෙන ගන්න තමයි අවසානට පරිමාවට යන්නේ. එතකොට යම්කිසි කාලයක් ගිහින් තමයි ඔයා ඔය පාඩම් ටික එකට එකතු කරගන්නේ. හැබැයි මෙතනදී පුතේ එහෙම කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලට එකපාරම අපි එක පොකුරට දෙනවා මිනිතේ කොටසට අදාළව ප්‍රශ්න ටිකත් එක්ක විෂය කරුණු සියල්ලම. ඒ කියන්නේ O level exam එකේ ලකුණු 100න් ආසන්න වශයෙන් 10, කියන්නේ ලකුණු 100ට 10ක වගේ කොටසක් සම්පූර්ණයෙන් ඔයා මාර්තු මාසයේ අවසන් වෙද්දී එකතු කරගෙන ඉවරයි. ඒ කියන්නේ O level අප්‍රේල් මාසෙ මුල තිබ්බත් ඔයාට අනිවාර්යෙන් ලකුණු 10ක් ගන්න පුළුවන් වෙන මට්ටමට අපි ඔයාලට ඉගෙනීම් කටයුතු කරලා ඒ දේවල් ලස්සනට ඉවර කරලා දෙනවා. right. ඊට පස්සේ පුතේ දැන් අපි විශේෂයෙන්ම කතා කරන්න ඕන දෙයක් තියෙනවා ජ්‍යාමිතිය කියන කොටස. ජ්‍යාමිතිය කියන්නේ O level maths වල හදවත වගේ තමයි. සාමාන්‍යයෙන් කෙටි ප්‍රශ්නක් තියෙනවා 6ක් 7ක්. එතකොට ස්ට්‍රක්චර් එකේ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට රචනා ප්‍රශ්න A කොටසේ B කොටසේ අනිවාර්යෙන් දෙක වගේ තියෙනවා. පතහා නිර්මාණත් ඇතුළුව. ඒ නිසා අපි වැඩිපුරම කාලයක් ගත කරන්න ඕන මෙන්න මේ ජ්‍යාමිතියත් එක්ක. සාමාන්‍යයෙන් O level exam paper එකේ 140කට ආසන්න කොටසක් එන්නේ ජ්‍යාමිතිය කියන කොටසින්. ඒ නිසා ගොඩක් ළමයින්ට ජ්‍යාමිතිය අමාරුයි කියනවා. මොකද ජ්‍යාමිතියේ තියෙන ප්‍රමේයන් ටික එයාලට හරියට බැරි නිසා. අපි වැඩපිළිවෙලක් තියෙනවා අපේ ජ්‍යාමිතික ඔයාලා දන්නවා පුතේ. ජ්‍යාමිතික ප්‍රමේයන් 42ක් තියෙනවා. ඔය 42 ඔයාලට පන්තිය ඇතුළතදීම කටපාඩම් කරවලා ඒක ඇසුරෙන් ගණන් හදවලා අවශ්‍ය කරන ප්‍රමේයන් සාධනය කරන්නට කියලා දීලා ඒ 42ම අපි සාමාන්‍යයෙන් මැයි වගේ මාසෙ වගේ පටන් ගනි ජ්‍යාමිතිය ගොඩක් වෙලාවට කොහොම හරි ඒ පටන් ගන්න මාසෙ ඉවර වෙද්දී ඔයාලට අනිවාර්යයෙන්ම ජ්‍යාමිතික ප්‍රමේයන් 42ම පන්තිය තුල කටපාඩම් කරවලා ගණන් හදලා ජ්‍යාමිතියෙන් සුපිරි වැඩක් කරනවා. හරි. අර මොන වැඩේ කරන්නත් වෙන්න ඕන එකම දේ මගේ පුතාලගේ පැත්තෙන් අනිවාර්යෙන් කියන දේ කියන වෙලාවට හරියට කරන්න ඕනේ. right. ඒ දේ තමයි විශේෂයෙන් මතක තියාගන්න. මොකද ජ්‍යාමිතිය කොටස් කියන්නේ පුතේ ඇත්තටම මැත්ස් වල හදවත වගේ තමයි. ඒ නිසා හරියට කරගත්තේ නැත්නම් කොනක ඉඳන් කෙලවෙන එක කෙලවෙනවා. ඒ නිසා දැන් මෙතන ඉන්න දරුවෝ මම දන්නවා කිසි ප්‍රශ්නයක් නැහැ. හැමෝම ආසාවෙන් වැඩ ටික කරගෙන යයි. හරි. ඒ නිසා මම හැමෝටම බොහොම ආදරෙන් මතක් කිරීමක් කරනවා මේ කියපු දේවල් එක්ක හොඳට හිතට ගන්න. මේක ඔයාලට හොඳම අවස්ථාවක්. ඔයාලා දැන් 11 වසරේ ඉන්න ළමයි විදිහට 10 වසරේ විෂය කරුණු ආය පාරක් මතක් කරගෙන, හරි, ආය පාරක් ඒ දේවල් මතක් කරගෙන ඉස්සරහට යන්න තියෙන
හොඳම අවස්ථාව තමයි පුතේ මේක. මොකද අර අමතක වෙච්ච ඒවා මතක් කරගන්නවා කියන එක සාමාන්‍ය 11 වෙන සම්භාවිතාවය ගොඩක් අඩුයි. ඒක නිසා අර 10 ඒවයි 11 ඒවයි එකතු කරගත්තා කියන්නේ ඔයාට අනිවාර්යයෙන්ම පේපර් එකට ලොකු දෙයක් කරගන්න පුළුවන්. දැන් කොහොමද ඔය අනිවාර්යෙන් 11 වසර ෆස්ට් ටර්ම් එකට මුණ දෙන්න නින්නේ. එතකොට අනිවාර්යෙන් ඔයාලට මේ මිනිතේ කොටසේ වර්ගඵලය, පරිමාව, පරිමිතිය කියන කොටසෙන් අනිවාර්යෙන් O level exam එකට කලින් ටර්ම් ටෙස්ට් එකේ ප්‍රශ්නයකට මුණ දෙන්න වෙනවා. ඉතින් බලන්නකො මේ මාසෙ අපි මේ ඉගෙන ගත්තට පස්සේ ඔයාගේ ටර්ම් ටෙස්ට් එකට කිසි අවුලක් නැතුව මිනිතේ කොටසත් උඩ දාගන්න පුළුවන්. right. ওই ටික තමයි පුතේ මට ඔයාලට විශේෂයෙන්ම කියන්න ඕන උනේ. හරි අර LMS එකේ කතාව මම ඔයාලට පැහැදිලිව කිව්වනේ. ඒ විදිහට යූසර් නේම් පාස්වර්ඩ් ඔයාලට හම්බෙනවා. ඔයාලා කරන්න ඕනේ එකම දේ ඔයාලගේ නම පාසල ශ්‍රේණිය සඳහන් කරලා WhatsApp message එකක් අද රෑම දාන්න. එතකොට ඔයාලට දවසක් දෙකක් ඇදී ලියාපදිංචි අංකයකුත් හම්බෙනවා. හරි ඒ ලියාපදිංචි අංකය ඔයාලා තියාගන්න ඕන. ඇයි? අර අපි ඔයාලට ටියුට් එක එහෙම ගෙදරට එවනවනේ. ඒ දේවල් වලදී ඒකට මම එන්නම් ඊළඟට මුදල් ගෙවීම වලදී සහ ඒ හැම දෙයකටම ඔයා අපි පන්තිය අඳුරගන්නේ අර ලියාපදිංචි අංකයෙන්. ඒ නිසා අර නම පාසල ශ්‍රේණිය එවලා ඔයාට අදාළ ලියාපදිංචි අංකය ඔයා අනිවාර්යයෙන්ම ලබා ගන්න. ඒ වගේම මතක් කරලා ඔය නම පාසල ශ්‍රේණිය එවද්දී යටින් ගෙදරට ලියුම් එන හරි ගෙදරට ලියුමක් එන ඇඩ්‍රස් එක සඳහන් කරන්න. මොකද අපි ඔයාලට පුතේ හැම මාසෙකම ඒ මාසෙට අදාළව නිබන්ධන සෙට් එක, පේපර් ටික, එතකොට good evening ටියුට් එක, RAM ටියුට් එක, bootstrap ටියුට් එක, ඒ හැම එකක්ම අපි ඔයාලට ගෙදරට ඔයාලා පළවෙනි මාසෙට, ඒ කියන්නේ මාසෙට අදාළව මුදල් ගෙවුවට පස්සේ ඔයාලට ඒක ගෙදරටම ලැබෙනවා ටියුට් සෙට් එක. හරි. එතකොට print out කරගන්න එහෙම ප්‍රශ්න නැහැ. දැන් අද සහ හෙට කියන දවස් දෙකේදී ඔයාලා ටියුට් එකක් එවා ගන්න අපිට වෙලාවක් කාලයක් නැහැ. ඒ නිසා අද සහ හෙටට අදාළව PDF දෙකක් තියෙනවා. ඒ PDF දෙකේ ටියුට් දෙක තමයි අපි වැඩ කරගෙන යන්න පාවිච්චි කරන්නේ. එනට ඔය ටියුට් දෙකයි ලබන සතියේ ඉඳලා මිනිතේ කොටසට අදාළව ටියුට් එකයි ඔයාලට මේ සතියේ බදාදා වෙද්දී අපි ඔයාලා ගෙදරට එවන්න පටන් ගන්නවා. ඒ නිසා අද සහ හෙට පන්තියට සහභාගී වෙලා පන්තිය හොඳයි නම් දිගටම ඇවිල්ලා මේකෙන් වැඩක් කරගන්න පුළුවන් නම් කියලා හිතෙනවා නම් පන්ති ගාස්තුව ගෙවලා සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන්නේ පුතේ බදාදට කලින් ඔයාලා පේමන්ට් එක කරන්න. මොකද අර අපි හැමෝටම එකපාර යවද්දී දැන් ඔයාලා පේමන්ට් එක කරේ නැත්නම් ඔයාලා පේමන්ට් එක කරන දවසට පස්සේ තැපැල් වැඩ කරන දවසක තමයි අපිට ඔයාලට ටියුට් එක එවන්න වෙන්නේ. එතකොට අර ලබන සතියේ පන්තියේ පටන් ගන්නකොට ටියුට් එක හම්බුනේ නැත්නම් ඔයාට ආයෙත් කොලයක වගේ තමයි ලියන්න වෙන්නේ. ඒ නිසා අර අපි දෙන ඩෙඩ්ලයින් එකට කලින් පේමන්ට් අරගෙන පේමන්ට් කරලා අර ටියුට් එක ලබා ගන්න. ඒ වගේම අර LMS එකට පොඩි ප්‍රශ්නකුත් එනවා. ඒ කියන්නේ ඔයා નિયમિત දවසට පේමන්ට් එක කරේ නැත්නම් සෙනසුරාදා දවස වෙනකොට ඔයාගේ ඇක්සස් පොඩ්ඩක් බ්ලොක් වෙනවා පේමන්ට් එක කරනකම්. ඒ නිසා ඇක්සස් බ්ලොක් කරගන්න එපා මොන වෙලේවත්. નિયમિત දවසට નિયમિત වෙලාවට පේමන්ට් එක කරලා පන්ති වැඩවලට උපරිම සහයෝගය දෙන්න. අපේ පැත්තෙන් අපි ඔයාලට විශාල වැඩ කොටසක් කරනවා. ඊට අමතරව අපි සාමාන්‍යයෙන් ලබන මාසෙට පස්සේ මාසේ අවුරුද්දෙන් පස්සේ වගේ ඉඳලා සම්මන්ත්‍රණ මාලාවක් වෙනම යනවා. රිවිෂන් වෙන ළමයි හැමෝටම ඒවට නොමිලේ සහභාගී වෙන්න පුළුවන්. හරි. එතකොට ඒ වගේ විශේෂ වරප්‍රසාද ගොඩක් තියෙනවා මේ පන්තියේදී. ඒ නිසා මග අරගන්න එපා, මග හැලෙන්න එපා. වැඩේ හරියට කරගන්න මුල ඉඳන් සහභාගී වෙලා ඉගෙනීම් කටයුතු වල නිරත වෙන්න. right. පුතේ ඔය විදිහට තමයි එතකොට පන්ති අපේ වැඩ කටයුතු ටික සිද්ධ වෙන්නේ. ඉතින් පන්තියත් එක්ක දැන් මේ වෙලාවේ අපේ සහභාගී වෙන ළමයිට අපි නිකන් අර පන්ති ගැන පොඩ්ඩක් විස්තරේ කරාට විතරක් මදි කියලා මට හිතෙන නිසා මම පොඩ්ඩක් තීරණය කරා පොඩ්ඩක් අපිට ඉගෙන ගන්න තියෙන විෂය කරුණු වලින් පුංචි කෑල්ලක් පුංචි නේද පොඩ්ඩක් විනෝද වෙන්නත් එක්ක චූටි වෙලාවක් මේ අපි ටියුට් එකේ චූටි ගණන් ටිකක් හදලා අපි හෙට වැඩ පටන් ගන්නවා. ඒනට පොඩ්ඩක් අද ආපු දවසනේ. ඒ නිසා පුංචි විෂය කරුණු ටිකක් මාත් එක්ක සාකච්ඡා කරලා අපි වැඩේට යමු. right. නියමයි. පුතාලට මම දැන් ස්ක්‍රීන් ෂෙයා එකක් ආයෙත් දානවා. හරි. හරි. පුතේ මේ තියෙන්නේ ඔයාලගේ අපි දෙන්න નિયમિત හරි. ඒ කියන්නේ තාම දුන්නේ නැහැ. PDF එකක් විතරයි අපි group එකට ඔයාලගේ දාලා ඇත්තේ මම හිතන්නේ. එතකොට මෙන්න මේ වගේ ටියුට් එකක් තමයි පැටවුනේ.
ඔයාලට ගෙදරට හම්බ වෙන්නේ ටියුට් එකේමයි අපි සාමාන්‍යයෙන් හැම වැඩක්ම කරන්නේ මේ වගේ හිස් තැන් තියෙනවා ඉඩ ලියන්න ඒ වගේම අපි සාමාන්‍යයෙන් උදාහරණ ප්‍රශ්න කරනවා ඊට පස්සේ උදාහරණ ප්‍රශ්න වලින් පොඩ්ඩක් ගැටලු ටිකක් සාකච්ඡා කරනවා ඊට පස්සේ බලන්න පසුගිය පළාත් පාසල්වල ප්‍රශ්න වෙනම කොටසකට අපි වර්ගීකරණය කරලා ඒ දේවලුත් පන්තියේදීම සාකච්ඡා කරනවා එතකොට සමහරලාට මේ වගේ ඔයාලට අපි හෝම්වර්ක් දෙනවා හරි මේ තියෙන්නේ පසුගිය පළාත් හා පාසල්වලදී විභාගවලදී ඔයාලගේ වසරේ අයියලා කරලා ලියපු ප්‍රශ්න පත්‍ර වලින් අපි ගත්ත ප්‍රශ්න. ඒ විතරක් නෙමෙයි. දැන් මේවා විතරක් කරලා හරියන්නේ නැහැ නේ පුතාලා. නේද? අපි මොනවද පාස් පේපර්ස් කරන්නත් ඕන. හරි? පාස් පේපර්ස් වලටත් අපි වෙනම පුතේ ටියුට් එකේ කොටසක් වෙන් කරලා තියෙනවා. බලන්න පරිමිතිය සම්බන්ධ සාපේල පසුගිය ප්‍රශ්න පත්‍ර. මේ තියෙන්නේ විභාග මට්ටමේ O level exam එකේ එන්න පුළුවන් O-level exam එකේ ආපු ගණන් තමයි මේ තියෙන්නේ මිනිතේ කොටසට අදාළව පරිමිතිය කියන කොටසෙන්. හරි? දැන් මේ කොටසට අදාළව කරන අපිට මේ පරිමිතිය කියන කොටසට විතරක් අදාළ ටික තමයි පුතේ මේ ටියුට් එකේදී අපි ඇතුළත් කරලා තියෙන්නේ. සාමාන්‍ය විෂය කරුණු ටික ඉගෙන ගත්තට පස්සේ කිසි ප්‍රශ්නයක් නැතුව ඔයාලට මේ දේවල් ටික ගොඩ දා ගන්න පුළුවන්. බලන්න අද හවස ඉවර වෙද්දී ඔයාලට මොන වගේ දෙයක් හිතේද කියන එක. right. අපි පුතේ එහෙනම් දෙයනේ කියලා අද චූට්ටක් වැඩ කරලා පුංචි විදියට පොඩි වැඩ ටිකක් කරලා ඔළුව පොඩ්ඩක් හෙට වැඩේට සූදානම් කරගෙන අද දවසේ වැඩ ටික ඉවර කරලා දෙයනේ කියලා හෙට වැඩේ පටන් ගමු. පුතේ එතකොට අපිට මිනිතය කියන අපේ පළවෙනි ඒකකයට අදාළව මාතෘකා කතා කරන්න තියෙනවා තුනක්. එකේ කැපිටල් A තමයි පරිමිතිය, කැපිටල් B වර්ගඵලය, කැපිටල් C පරිමාව. පුතේ ඒකට අදාළව අපිට කැපිටල් A කියන පරිමිතිය කියන ටියුට් එක තමයි අද මේ ලැබිලා තියෙන්නේ. right. අපි එන්නම් පාඩමට. පුතේ තල රූපවල පරිමිතිය. ඔයාලා දන්නවා පුතේ මොකද්ද මේ තල රූපයක් කියලා කියන්නේ? හොඳට කල්පනා කරන්න ඔළුවට ගන්න. මොකක්ද මේ තල රූපයක් කියන්නේ කියන එක? විනාඩියක් අරන් කල්පනා කරන්න. පරිමිතිය කියන එක ගැන තල රූප right. පුතේ සාමාන්‍යයෙන් මම මෙහෙම ඇහුවොත් මොකක්ද තල රූපයක් කියන්නේ කියන එක? මොකක්ද තල රූපයක් කියලා කියන්නේ? චුට්ටක් කල්පනා කරමු තල රූපයක් කියන්නේ මොකක්ද කියන එක. පොඩි කාලේ ඉගෙනගෙන තියෙනවා. අපිට පුළුවන් නම් chat එකට දාන්න මොනවද තල රූපයක් කියන්නේ කියන එක. තල රූපයක් කියන්නේ 10 වසරේ 11 වසරේ අයියලක් කළා නේද? තල රූපයක් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැද්ද? මදි ඈ ඔහොමනම් බෑ. right. අහගන්නකො මගේ බේටා තල රූපයක් කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ යම්කිසි ඉඩ ප්‍රමාණයක අපි මොකක් හරි නම් හිතන්නකො බෝඩ් එකක වේවා නැත්තම් පොතේ කොලයක වේවා යම්කිසි නිකන් අර පෘෂ්ඨයක් උඩ නැත්තම් තලයක් උඩ අපි අඳින රූප වලට තමයි පුතේ අපි සාමාන්‍යයෙන් කියන්නේ තල රූප කියලා. ඒ කියන්නේ රවුමක්, ත්‍රිකෝණ හැඩයක්, සමචතුරාශ්‍ර හැඩයක්, ඍජුකෝණාශ්‍රයක් හැඩයක්. ඔන්න ඔය වගේ වලට තමයි පුතේ අපි සරලවම කියන්නේ තල රූපයක් කියලා. එතකොට දැන් අපි එන්නේ පුතේ මේ තල රූපවල පරිමිතිය හොයන්නනේ. මොකද්ද පරිමිතිය කියන්නේ? පුංචි කාලේ ඉඳලා ශිෂ්‍යත්ව කාලේ ඉඳලා දන්නවා මොකද්ද පරිමිතිය කියන්නේ? මායිම වටේ තියෙන මුළු දිග. උදාහරණයක් ගත්තොත් ඍජුකෝණාශ්‍රයක පරිමිතිය කියන්නේ එක් කෙළවරක ඉඳලා එයා අනිත් කෙළවරට වටයක් ගිහින් එන්න ගත කරන දුරට තමයි අපි කියන්නේ පරිමිතිය කියලා. නැත්තම් සරලවම කිව්වොත් තල රූපයක මායිම වටේ තියෙන මුළු දිගට අපිට කියන්න පුළුවන් පරිමිතිය කියලා. හරි? ඔය පරිමිතිය කියලා තියෙන තැන දැන්ට පුතාලා ලියා ගන්න විදිහක් නැහැනේ. කිසි ප්‍රශ්නයක් නැහැ. කොලේකුයි පෑනකුයි ගන්න අරගෙන දාන්න පුතේ මාතෘකාව පරිමිතිය කියලා. දාලා ලියාගමු මොකද්ද පරිමිතිය කියන්නේ කියලා. හරි? මගෙත් එක්කම ලියා ගන්න මම මෙතනින් චුට්ටක් ලියලා පෙන්නන්නම්. ඒ විදිහට ලියා ගන්න. ඊට පස්සේ ටියුට් එක හම්බුනාම අපි ඒ ටික හදාගමු. පුතේ අපි පරිමිතිය කියලා ඒතර හඳුන්වන්නේ මොකක්ද? තල රූපයක මායිම වටේ මුළු දිග පරිමිතිය ලෙස හැඳින්වේ. ලියාගමු. තල රූපයක මායිම වටේ මුළු දිග තමයි පුතේ අපි සාමාන්‍යයෙන් පරිමිතිය කියලා හඳුන්වන්නේ. තල රූපයක මායිම වටේ මුළු දිග පුතේ අපි හඳුන්වනවා සාමාන්‍යයෙන්. පොඩ්ඩක් පුංචි වගේ පේනවා. ඒත්
කරන්න දෙයක් නැහැ. මේ දේවල් නැවත මතක් කරගෙන තමයි අපි මේ වැඩේ කරන්න යන්න ඕන. රයිට්. පුතේ දැන් මගේ පුතාලා දන්නවා ඍජු කෝණාශ්‍රයක පරිමිතිය හොයන්නේ කොහොමද? වටේ දිග ගන්නෙ කොහොමද? බලන්න ඍජු කෝණාශ්‍රයක තියෙනවා සමාන පාද යුගල් දෙකක්. ඒ සමාන පාද යුගල් දෙක එකතු කරලා තමයි අපිට ඒ රූපයේ පරිමිතිය ගන්න වෙන්නේ. ඒ කියන්නේ දැන් මේවා සරල හින්දා මම කරන් යන්නම්. කොහොමද පුතේ ගන්නෙ? දැන් මේ පාදයයි එකතු කරාම ඒනේ. ඒ වගේ ඒවා දෙකක් කියන්නේ 2a. එකතු කරන්න ඕන මේ පාදයයි. කීයද? 2b. ඕක ඉතින් දන්න කට්ටියට අපිට චූටි තව මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන්. කොහොමද? අපිට පුළුවන් මෙන්න මේක ලියා ගන්න සාධක දෙකක ගුණිතයක් විදියට. ඒ කියන්නේ මෙන්න මෙහෙමනේ. දෙවරක් a ධන b කියලා. right ඔබ නම් ඉතින් දන්න දේවල් හරි දන්නේ නැත්නම් ප්‍රශ්නයක් නැහැ ලබන මාසෙදී බීජ ගණිතයේදී ඔබ නැවත අපි ඔයාලට මතක් කිරීමක් කරනවා හරි ඊට පස්සේ බලන්නකෝ සමචතුරාශ්‍රයක් කියලා කියන්නේ ඉතින් පාද හතරම සමාන රූපයක් නේද එතකොට පුතේ පාද හතරෙම දිග ගන්න එක පාදයක දිග x නම් ඒක අපි 4ෙන් ගුණ කරනවා එතකොට එනවා ඒකේ පරිමිතිය ගන්න පුළුවනි අපිට 4x කියලා ඒ වගේම ත්‍රිකෝණයක නම් ඉතින් පාද තුනම අසමාන නම් දැන් මෙතන තියෙන්නේ මොන වගේ ත්‍රිකෝණයක්ද මේ මෙන්න මේ වගේ ත්‍රිකෝණ අපි කියනවා පුතේ විෂම පාද ත්‍රිකෝණ කියලා. ඇයි ත්‍රිකෝණ වර්ග තුනයි පාද 90 සමපාද සමද්විපාද හා විෂම පාද ත්‍රිකෝණ. ඒ කියන්නේ පාද තුනම සමානයි නම් සමපාද පාද දෙකයි නම් සමද්විපාද පාද තුනම අසමානයි නම් අපි එකට කියනවා විෂම පාද කියලා පුතේ. එතකොට විෂම පාද ත්‍රිකෝණයක අපි පරිමිතිය හොයද්දී පාද තුන් දෙනාම වෙනම එකතු කරලා තමයි අපි පරිමිතිය හොයාගන්නේ. right ඔය තුන සාමාන්‍යයෙන් අපි දන්න දේවල්. එන්නක වෘත්තයක පරිමිතියට අපි සාමාන්‍යයෙන් පරිමිතිය කියලා කියන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් වෘත්තයක පරිමිතියට අපි කියන්නේ වෘත්තයේ පරිධිය කියලා. හරි. මං චුට්ටක් ඔයාලට මේ සංකල්පය ගැන පොඩි හැඳින්වීමක් කරලා ඉන්නම් පුතේ. දැන් ඔයාලා හිතන්නකෝ මෙන්න මේ වගේ වෘත්තයක කොහොමද මේ 25r කියන එක ආවේ? හරි. 25r කියන එක ආවේ ඔයා සාමාන්‍යයෙන් අපි පරිධියට සාමාන්‍ය ඉංග්‍රීසි සංකේතයක් දෙනවා c කියලා. එතකොට ඔයා දන්නවා ගණිතයේ සාමාන්‍ය 9 වසරේ උගන්වනවා c සමානයි 5d කියලා. මෙන්න මේක තමයි ඒ කාලේ උගන්වන හරිද වෘත්තයක පරිධිය හොයන විදිය. ඕක අපි පෙරලා ගමු 25r වලට. බලන්න කොහොමද වැඩේ වෙන්නේ කියලා. හරි. දැන් මගේ පුතේ අරය r විච්ච වෘත්තයක ඔයා දන්නවා විස්කම්භය කීයද? විස්කම්භය අපිට ගන්න පුළුවන්. මේකත් r නම් විස්කම්භය කියන්නේ වෘත්තයක එක් කෙළවරක ඉඳ අනෙක් කෙළවරට පුතේ කේන්ද්‍රය හරහා අඳින රේඛාව. හරි. ඒ කියන්නේ හරියටම කිව්වොත් මෙන්න මේ d කියන විස්කම්භය සමාන වෙනවා 2r. ඇයි මේ අරයයි එකතු වුනහම 2r. අන්න දැක්කද? එතකොට අර මෙන්න මේ සූත්‍රයේදී අපිට පුළුවන් පුතේ d වෙනුවට 2r ආදේශ කරන්න. අන්න එහෙම තමයි c සමානයි 2πr කියන සූත්‍රය නිර්මාණය වෙන්නේ. එමත් නැත්නම් වෘත්තයක පරිධිය 2πr කියලා නිර්මාණය වෙන්නේ. දැන් ඔයා එක්කෝ මෙන්න මේක එහෙම නැත්නම් මෙන්න මේක දෙකින් එකක් අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනෙමයි. මොකද ඕක විභාග දෙවලට සාමාන්‍යයෙන් හම්බෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් c සමානයි 5d කියලාවත් c සමානයි 2πr කියලාවත්. ඒ දෙක ඔයා චුට්ටක් මතක තියාගන්න ඕනේ. right විනාඩි කිහිපයක් දෙන්නම් පුතාලා. අපේ ඊළඟ කොටසට ටියුට් එකේ පුතේ අපිට ඊළඟට හම්බෙන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක්. අප්පච්චි පුතේ මොකක්ද මේ කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කියන්නේ? මොකක්ද කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කියන්නේ? කල්පනා කරන්න කේන්ද්‍රික ඛණ්ඩයක්. right කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කියන්නේ පුතේ ඔයා හිතන්නකො මේ තියෙන්නේ හරි පොඩක් වෘත්තයේ තින් පොඩක් ගණන් ගන්න එපා දන්නවනේ අඳින්න අමාරුයි පවුනේ සර්. හරි මේ තියෙන්නේ කේන්ද්‍රය O විච්ච අරය R වෙච්ච වෘත්තයක්. හරි දැන් මේ අරය R වෙලා තියෙන වෘත්තය මෙන්න මේ වගේ මං තව අරයක් ඇඳ ගන්නවා මෙන්න මේ වගේ. හරි ඔන්න ඔය වගේ එකක් ඇඳ ගන්නවා. ඔයා හිතන්න මේ R මේ R කොහොමත් ඉතින් එකයිනේ. හරි ඔය ඇඳ ගන්න අපි ඔය අරයන් දෙක ඇඳගත්තට පස්සේ
ඔය කෑල්ල පුතේ අපි කපලා ඉවත් කරොත් මොනවා වෙයිද? ඒ කියන්නේ අන්න වැඩි අවුල් ගියා. මෙන්න මේ කොටස මෙන්න මේ කොටස පුතේ අපි හරි කපලා ඉවත් කරනවා. කපලා ඉවත් කරාට පස්සේ අපිට එනවා මෙන්න මේ වගේ කෑල්ලක්. බලන්න. දැක්කද? මෙන්න ආව කෑල්ලක්. මොකද්ද අපි කරේ? වෘත්තාකාර හැඩයක් ගත්තා. ඒ හැඩයේ ඉඳලා අර අරයන් දෙකෙන් කතුරෙන් කැපලා හිතන්නකෝ. චූටි අරයන් දෙකක් කපනවා. කපලා එළියට ගන්න කෑල්ල තියෙනවානේ. මෙන්න මේ විදිහට. මෙන්න මේ වගේ එකකට තමයි පුතේ අපි කියන්නේ කේන්ද්‍රික khණ්ඩයක් කියලා. එතකොට පුතේ ඔයා දන්නවා මේකේ අරය කොහොමත් R වෙනවා. මේ අරයත් ඒ කියන්නේ මෙන්න මේ දිගත් අපිට කියන්න පුළුවන් R කියලා. ඇයි ඒ වෘතයේ කේන්ද්‍රය ගාවින්නේ කපලා ගත්තේ දෙන්නම අන්න ඒ හින්දා. එතකොට ඔයා මේකදී මතක තියාගන්න ඕන විශේෂ කරුණු ටිකක් තියෙනවා. මොනවද? මම එකින් එක ඔයාලට පැහැදිලි කරගෙන යන්නම්. හරිද? දැන් පුතේ ඔයාට තේරෙනවද මෙන්න මේ වෘතයේ ඔයාට දැන් ඔයා සාමාන්‍යයෙන් දන්න දෙයක් තියෙනවා මෙන්න මේ වෘතයේ එක වටයක් කැරකෙන්න අපිට සාමාන්‍යයෙන් අංශක 360ක් කියලා තමයි අපි සලකන්නේ. වෘතයක් වටේ කැරකෙන කියන්නේ වෘතයක අපි කේන්ද්‍රයේ කෝණයක් විදිහට ගත්තොත් අංශක 360ක් කියලා තමයි සලකන්නේ. හැබැයි දැන් මෙතන අපිට හරියටම දීලා නැහැනේ පුතේ කීයද කියලා. නමුත් අපි දැන් මේ ගණිතමය වශයෙන් මේක ඔප්පු කරන් හදන හින්දා ඔයාට පුළුවන් මෙන්න මේ කපලා ඉවත් කරගත්ත කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය තීටා කියලා නම් කරන්න. ඔයා මතක තියාගන්න මෙන්න මේ තීටා කෝණයයි මෙන්න මෙතන හැදෙන කෝණයයි එක සමානයි. හරි? ඒ කියන්නේ මෙන්න මේ කෝණ දෙකම පුතේ අපිට කියන්න පුළුවන් තීටා කියලා. ඒකට අපි සාමාන්‍යයෙන් ගණිතයේදී පාවිච්චි කරන්නේ මෙන්න මේ තීටා කියන්නේ එතකොට මොකක්ද දන්නවද? කේන්ද්‍රික කෝණය. කේන්ද්‍රික කෝණය. පුතාලා ලියා ගන්න කෝණය කියලා සර් කම්මැලිකමට කෝණය කියලා ඔහම ලිව්වට. හරි? එතකොට සාමාන්‍ය පුතේ මේ R කියලා කියන්නේ අරයට. ඒ වගේම තව චූටි කැලලක් සර් ලිව්වේ නැහැ. මොකද්ද? මෙන්න මේක අපි ගමුකෝ x කියන දුරක්. හරි? මේ දිගට අපි කියනවා x කියලා. මෙන්න මේ x කියන්නේ මොකද්ද? මොකද්ද x කියන්නේ? මොකක්ද අනේ x කියන්නේ? අපි සාමාන්‍යයෙන් x කියලා හඳුන්වනවා චාප දිග. හරි? ඔන්න ඔය ඉගෙනගත්ත කරුණු වලින් මගේ පුතාලට තේරුම් ගන්න පුළුවනි කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මොකක්ද පුතේ? සරලවම කිව්වොත් අරයන් දෙකක් හා චාප දිගකින් සමන්විත වෘත්ත ඛණ්ඩයක්. එහෙම නැත්නම් කේන්ද්‍රික ඛණ්ඩයක පෙදෙසකට අපිට කියන්න පුළුවන් වෘතයක පෙදෙසකට අපිට කියන්න පුළුවන් කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. හරි? මගේ පුතාලා මුකුත් ලියාගන්න කලින් තරුවක් දාලා ලියාගන්න මෙන්න මේ හරියෙන් තරුවක් දාලා ලියාගන්න රතු පෑනෙන් පාවිච්චි කරන්න ඕන. දැන් අපි සාමාන්‍යයෙන් ටියුට් ළඟ නැති හින්දා කොලේ දාගන්න පුතේ ඊළඟ අනුමාත්‍රකාව කේන්ද්‍රික ඛණ්ඩය කියලා ලස්සන ඉරක් ගහගන්න රතු පෑනක් අරගෙන යටින් ලියාගන්න මෙන්න මේ විදිහට. හරි? අරයන් දෙකක් හා වෘත්ත ඡාප කොටසකින් මායිම් වූ පෙදෙසක් නැත්තම් ප්‍රදේශයක් පෙදෙසක් කිව්වත් කමක් නැහැ ප්‍රදේශයක් කිව්වත් කමක් නැහැ. අය පාරක් කියන්නම් අරයන් දෙකකින් හා වෘත්ත ඡාප කොටසකින් කොටසකින් මායිම් වූ ප්‍රදේශයක් නැත්තම් පෙදෙසක් පුතේ අපි හඳුන්වනවා කේන්ද්‍රික ඛණ්ඩයක් ලෙස හැඳින්වේ. ඉක්මනට ලියාගමු. බලන්නකො ඉතින් වැඩේ. ඔන්න අපි ඉගෙන ගත්ත එතකොට දැන් මොකක්ද මේ කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ කියලා නේ. දැන් සරලවම දන්නවා කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ වෘත්තයක හරියට නිකන් ඔයාලා උදාහරණයකට ගන්නකො අර හැපි කව් චීස් පෙට්ටියේ තියෙන රවුමක් පෙට්ටියක් නෙමෙයි මේක රවුමක් නේද? ඒ හැපි කව් චීස් රවුමේ 12ක්ද කොහෙද කෑලි 12ක් හරි 8ක් හරි තියෙනවානේ. ඒකෙන් එක චීස් කෑල්ලක් ඔයා ගත්තට පස්සේ අන්න ඒකට අපි කියනවා කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. හැබැයි ඒවා පුතේ තල රූප නෙමෙයි. මොනවද? ඒවා ඝන වස්තු හැඩයේ රූපනේ. ඒ කියන්නේ යම් කිසි ඝනත්වයක් තියෙනවා උසක් දිගක් පළල පරිමාවක් තියෙනවා. දැන් අපි මේ කතා කරන්නේ අර බිම නැත්තම් කොලයක නැත්තම් මොකක් හරි ස්ක්‍රීන් එකක හරි මොකක් හරි මේසයක් උඩ හරි
ඇඳපු රූපයක තමයි කේන්ද්‍රික ඛණ්ඩය ওই විදිහට ගණනය කරලා ගන්න පුළුවන්. හැබැයි කේන්ද්‍රික ඛණ්ඩයකට උදාහරණයක් මතක තියාගන්න පහසු වෙනුවෙන් තමයි මම ඔය උදාහරණයක් කිව්වේ. නිකන් අර පීසා හට් එකේ නැත්තම් ඩොමිනෝස් එකේ අපි පීට්සා එකක් ඕඩර් කරාට පස්සේ පීසා එකේ ඉන්නේ කපලා කෑලි කපලා කේන්ද්‍රික ඛණ්ඩ කෑලි කපලා තමයි අපිට ඒක හම්බෙන්නේ. නැත්තම් රවුම් කේක් එකක් අපි සාමාන්‍යයෙන් කපන්නේ හැපි බර්ත්ඩේ එකදී මෙහෙම කැපුවා මෙහෙම කැපුවා. පිය දැම්ම ගත්තා කවාන ගියා. කේන්ද්‍රික ඛණ්ඩ කෑලි හැමෝටම කවාන යනවා. නේද? රයිට්. දැන් අපිට මේ O level exam එකේදී එනවා පුතේ ප්‍රශ්නයක්. ඔය වෘත්තයක කේන්ද්‍රික ඛණ්ඩවල පරිමිතිය හා වර්ගඵලය හොයන්න. ඔක සාමාන්‍යයෙන් නිකම්ම වෘත්තයක පරිධිය මෙච්චරයි අරය මෙච්චරයි කියලා දීලා එහෙනම් අනේ පරිමිතිය හොල දෙන්න කියලා අපිට එහෙම ඉන්නේ නැහැ. තව මොකක් හරි රූපයක් එක්ක එකතු වෙලා අර වෘත්ත කෑල්ලකුත් දාලා තමයි සාමාන්‍යයෙන් එක්සෑම් එකට O level paper එකට ඔයාලට මේ වගේ ප්‍රශ්නයක් හම්බ වෙන්නේ. ඉතින් ඒ ප්‍රශ්නෙට හරියට මුහුණ දෙන්න පුළුවන් මෙන්න මේ මම ඊළඟට ඔයාලට කියලා දෙන්න යන කෑල්ල එක පාරින් ගොඩ දාගත්තොත් ඇත්තම කතාව මෙහෙමයි. සමහර සූත්‍ර තියෙනවා ඒව පාඩම් කරගත්තේ නැත්නම් මතක නැත්නම් අපිට ඒ ගාන හදන්න බෑ. මේකත් ඒ වගේ ගානක්. හැබැයි මම තර්කය ඔයාලට ඉදිරිපත් කරලා දෙන්නම්. ඒතකොට ඔයාලට තර්ක කර මේ වැඩේ කරගන්න පුළුවන්. පුතේ අපි යන් ඊළඟ කොටසට එනවා. කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග. ඒ කියන්නේ මෙන්න මේ x මෙයා ගැන තමයි අපි දැන් කතා කරන්න හදන්නේ. ඡාප දිග හොයන්න ගණිතයේදී අපිට සූත්‍රයක් තියෙනවා. හරි? ඔය සූත්‍රය එන්නේ කොහොමද කියන එක මම දැන් ඔයාලට හරි පිළිවෙලට ලස්සනට කියලා දෙන්නයි හදන්නේ. හරි? මං ආයෙත් ඇඳ ගන්නම්කෝ වෘත්තයක් පුතේ. හරි? මේ ඇඳගත්තේ කේන්ද්‍රය O සහ අරය R වෙච්ච වෘත්තයක්. හරි? එතකොට මෙන්න මේකේ අපිට කියන්න පුළුවන් පුතේ දැන් මෙයාගේ පරිධිය අපිට කියන්න පුළුවන් C කියලා. ඉතින් ඔය C කියන එක ලියාගත්ත ගමන් අපිට ලියා ගන්න පුළුවන් මොකද්ද? C සමානයි 2πr කියලා. ඒ කියන්නේ මෙන්න මේ වෘත්තයේ පරිධිය හොයන්න සූත්‍රය මම ඔප්පු කරලා පෙන්නුවා. C සමානයි 5d කියන එකෙනුයි C සමානයි 2πr. එහෙම නැත්නම් වෘත්තයක පරිධිය කියන්නේ 5 වැඩි කිරීම විස්කම්භය කියන සූත්‍රයෙන් තමයි මම ඔප්පු කරලා ගත්තේ. වෘත්තයක පරිධිය කියන්නේ දෙවතාවක් අරය වැඩි කිරීම 5 කියන එක 2πr කියන එක අරය. රයිට්? ඒක අපි දැන් ඔප්පු කරපු විදිය මම ඔයාලට ඉතාලම පැහැදිලිව කියලා දුන්නා. දැන් අපි කරන්න යන්නේ වෘත්තයක පරිධිය හොයන්න නෙමෙයි. අපි දැන් යන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග හොයන්න. හරි? දැන් ඔයාට මතක් වෙන්න ඕන පුතේ මං ආයෙත් අර කේන්ද්‍රික ඛණ්ඩ කෑල්ල ඇඳ ගන්නම් මෙන්න මෙතනින් මේ විදියට. හරි? මේක පුතේ අපි දැන් දන්න දේවල් ටික ගත්තට පස්සේ මේකේ කෝණය θ. හරි? මෙයාගේ කෝණය θ. එතකොට අරය වෙනවා r. අපි ඡාප දිග x කියලා ගත්තේ. හරි? ඔන්න ඔතනදී අපිට පුංචි සංකල්පයක් ගොඩනගා ගන්න පුළුවන්. මොකක්ද දන්නවද? දැන් පුතේ අපි වෘත්තයක පරිධිය හොයාගත්තේ c සමානයි 2πr කියලානේ. එතකොට මේ 2πr කියලා කියන්නේ පුතේ අංශක 360ක් තියෙන වෘත්තයක මුළු වටේ තියෙන මුළු දිග හොයන්න අවශ්‍ය කරන කෝණය. ඒ කියන්නේ දැන් ඔයා හිතන්න වෘත්තයක පරිධිය 2πr නම් අපි 360කින් 360ක් නේ කියන්නේ මුළු එකක් නේ පුතේ අපි එකක් වෘත්තයක් කියලා සලකන්නේ. අංශක 360කින් 360ක් තමයි එක වෘත්තයක් වෙන්නේ. ඒ කියන්නේ සරලම කතාව දැන් ගෙදරට පාන් ගෙඩියක් ගෙනාවොත් පාන් ගෙඩිය එකයිනේ. හැබැයි ඔක හරියමින් දෙකට කැපුවොත් එක කොටසක් කියන්නේ දෙකෙන් එකයිනේ. අන්න ඒ වගේ මුළු වෘත්තය නම් අංශක 360යි. ඕකෙන් යම් කිසි කොටසක් නම් 360න් තමයි යම් කිසි කොටසක් වෙන්නේ. හරි? එතකොට 2πr කියන්නේ 360 නම් පුතේ අපිට එක අංශකයක හොයන්න පුළුවන් කොහොමද? ඒක දන්නවා අංශක එකක් අපිට හොයාගන්න නම් 2πr කියන එක්කෙනා හරිද 360න් එකකනේ පුතේ. මෙන්න මේ විදිහට අංශක එක දාලා 2πr ගෙන් ගුණ කරලා ගන්න පුළුවන්. ඒ විදිහට නිකන් හිතන්න දැන් ඔයා දන්නවා වෘත්තය අර්ධ වෘත්තය වෘත්ත කාල කීකිය තියෙනවා. අපි සාමාන්‍යයෙන් දන්නවා පුතේ අර්ධ වෘත්තයක් කියන එකේ කෝණය අපි දන්නවා පුතේ අංශක 180යි නේ. මෙන්න මේ වගේ අර්ධ වෘත්තයක් කියන්නේ මේ කෝණය අංශක 180යි. වෘත්ත කාලක් කියන්නේ ඍජු කෝණයක් තියෙන නේ. එයාගේ අංශක 90ක් තියෙන කෝණයක්. එතකොට නිකන් ඔයා හිතන්න
එකස් දැන් මුළු වෘත්තය පුතේ අංශක 360යිනේ. ඉතින් ඒ මුළු වෘත්තයේනේ මුළු වෘත්තයක්. එතකොට වෘත්ත භාගයක් අංශක 180ක් වෙලා තියෙන්නේ කොහොමද? පුතේ 360 දෙකෙන් බෙදෙනවා නේද? 360 දෙකෙන් බෙදලා තමයි 180 වෙන්නේ. අංශක 90 වෙන්නේ කොහොමද? 364න් බෙදෙනවා. අන්න ඒ වගේ පුතේ මෙන්න මේකදිත් පුළුවන් අපිට කොහොමද අංශක එකක් හොයන්නේ 25r 360න් එකයි 25r වතාවක් 360න් එක කෝණයකගේ අංශක 60ක් නම් මොකද කරන්නේ 25r වරක් අංශක 360න් කොච්චරක්ද අංශක 60ක්. ඒ කියන්නේ මොකද්ද මේකේ සරලම අදහස? හරි අංශක 60ක කෝණයක් තියෙන කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග හොයන්න පුළුවන් මෙන්න මේ සූත්‍රයේ කෝණය ඇසුරෙන්. හිතන්න අංශක 180ක් ගමු. එතකොට මොකද වෙන්නේ? 25r වරක් අර මුළු වෘත්තයේ 25r නේ. එතකොට මෙතන තියෙන කේන්ද්‍රික ඛණ්ඩයක් හින්දා 360න් 180ක තමයි අපි හොයාගන්න ඕනේ. ඔය විදිහට පුතේ දැන් අපිට අගයක් තිබ්බොත් ප්‍රශ්නයක් නැහැ. දැන් මෙතන තියෙන්නේ තීටා අගයක්නේ. එහෙනම් තීටා කෝණයේ අගය හොයන්නේ කොහොමද පුතේ? එතකොට ඔන්න අපි හදනා ගන්නවා සූත්‍රයක් 25r වරක් අංශක 360න් තීටා කියලා. ඔන්න පුතේ. ඔය ගොඩනගාගත්තේ මොකක්ද? කේන්ද්‍රික ඛණ්ඩයක මේ අපි හොයන්නේ මොකද්ද? තීටා 9. තීටා 9 නේ මේක. එතකොට අපි මේ හොයන්නේ මොකද්ද? x වල x සමාන වෙනවා. නැත්තම් ඡාප දිග සමාන වෙනවා. තීටා සමානයි 25r වරක් 360න් තීටා. ඒ කියන්නේ පුතේ දැන් අපි මෙතන x කියලා ගත්තේ කවුද? ඡාප දිගනේ කේන්ද්‍රික ඛණ්ඩේ. එතකොට මේ x කියන එක අපි ඔප්පු කරගත්තා මෙන්න මේ විදිහට 25r සමානයි 360න් තීටා කියලා. ඒතර වාට අවසාන වශයෙන් ලියා ගන්න පුළුවන්. ඉතින් තියෙන පුතේ මම මේ හරියෙන් ලියන්නම්. හරි. ඡාප දිග කේන්ද්‍රික ඛණ්ඩයක හොඳේ. ඒකත් ලියන්න ඕන. කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග හොයන සූත්‍රය තමයි 25r වරක් 360න් තීටා. රයිට්. ඉක්මනට දාගමු. ඉක්මන් කරගමු. හොඳේ. වරක් 360න් තීටා. හරියම මතක තියාගන්න ඕන එකම එක දෙයයි තියෙන්නේ. හරි. මම සරලව මේ සංකල්ප ඔලුවට දාන්නම්. හරි. ඔයා කල්පනා කරන්න පුතේ සාමාන්‍යයෙන් වෘත්තයක් කියන්නේ මොකක්ද? වෘත්තයක් කියන්නේ රවුන්ඩ් හැඩයක්. ඒ කියන්නේ අපි නිකන් උදාහරණයක් ගත්තොත් නේ රොටි එකක හැඩයක්. නැත්තම් කේක් ගෙඩියක හැඩයක්. ටයර් එක, කැරමිත් එක වගේ හැඩයකට තමයි පුතේ අපි වෘත්තයක් කියලා කියන්නේ. එතකොට ඔය වෘත්තයේ තියෙන කෝණයේ අගය අපි සලකන්නේ අංශක 360ක් කියලා. ඒක මතක තියාගන්න. ඒ කියන්නේ මුළු වෘත්තයක් එක ලක්ෂයකින් පටන් ගත්තොත් එයා රවුමක් කැරකිලා එතෙන්ටම තව වටයක් එන්න පුතේ අංශක 360ක් කෝණයක් අවශ්‍ය වෙනවා. ඉතින් වෘත්තයේ අංශක 360ක් වෙද්දී ඔය වෘත්තයේ වටේ දිග නැත්තම් පරිධිය හොයන්න පුළුවන් අපිට c සමාන අපි පරිධියට කියනවා ඉංග්‍රීසියෙන් කැපිටල් අකුර c කියලා පාවිච්චි කරනවා. c සමානයි 25r කියලා. එතකොට දැන් අර මුළු 25r කියන්නේ මුළු වෘත්තයේ පරිධියටනේ. අන්න ඒ කොටස වෙද්දී එයාගේ කෝණය කොච්චරද පුතේ? 360යි. පැහැදිලි නේක? එතකොට අපි ඔක ලියාගන්න අපිට ලියා ගන්න පුළුවන් 25r කියන්නේ 360න් 360ම තියෙනවා. ඒ කියන්නේ හරියටම එකයි. වෘත්ත එකයිනේ. වෘත්ත එකක් හින්දා එකක් කියලා අපිට කියන්න පුළුවන්. එතකොට දැන් කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ අරයන් දෙකක් සහ ඡාප කෑල්ලක් තියෙන වෘත්තයෙන් කපලා එළියට ගත්ත පොඩි කොටසක්. ඒ කියන්නේ අරයන් දෙකක් හා ඡාප දිගක් තියෙන කොටසකට තමයි අපි කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. හිතමු වෘත්තයෙන් පොඩි කෑල්ලක් කපලා ගන්නවා. ඔය කපලා ගන්න කෑල්ලට මොනයම් හෝ කෝණයක් තියෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ හරියට කෝණය මොකක්ද කියලා. අන්න ඒ නිසා තමයි පුතේ අපි තීටා කියලා ගන්නෙ. තීටා කියන කෝණයක් තමයි ඔය කේන්ද්‍රික ඛණ්ඩයේ තියෙන්නේ. දැන් ඔය කේන්ද්‍රික ඛණ්ඩයට අදාළව පොඩි වක්‍රාකාර ඡාප දිගක් තියෙනවනේ. මොකද වෘත්තේනේ පුතේ කපලා ගත්තේ. එතකොට ඔය ඡාප දිග අපිට හොයාගන්න පුළුවන් වෙනවා අර වෘත්තයේ පරිධිය හොයාගත්ත සූත්‍රයේ කෝණය ඇසුරින්. කොහොමද?
25R වල 360න් 360 කියන්නේ මුළු වෘත්තයම නම් ආන් අර කපාගත්ත කේන්ද්‍රික ඛණ්ඩයේ පුතේ තීටා කියන එක්කෙනා 360න් තීටා ප්‍රමාණයක් කියන එක ආදේශ කරගත්තා නම් අපිට ඡාප දිග අර තීටා කියන කෝණය තියෙන අරය R විච්ච කේන්ද්‍රික ඛණ්ඩයේ x කියන ඡාප දිග හොයාගන්න පුළුවන් කොහොමද 25R වරක් 360න් තීටා කියන කෝණය සූත්‍රය පාවිච්චි කරලා. ඒ වගේම අංශක 60ක කෝණයක් තිබ්බොත් 25R වරක් 360න් 60යි. ඒ කියන්නේ හයටම 6න් එකක කෝණයක්. නැත්නම් 180ක් කියන්නේ 25R වරක් 360න් 180යි. එහෙමත් නැත්නම් 25R වරක් 2න් 1යි. ඇයි 180 360න් බෙදනවා කියන්නේ උඩ 1යි යට 2යි. ඒ හින්දා. එතකොට ආර්ධනේ අපි කියමු දැන් වෘත්ත කාලක් වෘත්තයක 4න් එකක තියෙන කේන්ද්‍රික ඛණ්ඩයක් නම් අපිට කියන්න පුළුවන් ඒක ඍජු කෝණයක් අංශක 90ක කෝණයක් තියෙන්නේ. එහෙනම් 25R වරක් 360න් 90. ඒක අපිට කපන්න පුළුවන් 36 කියන්නේ 9 උඩ යට 36 4න් 1යි කියලා. පැහැදිලි නේද? right. පුතේ මම දැන් ඔයාලට උදාහරණයක් පන්ති ඇතුලේ කරනවා. ඒතර මගේ පුතාලට මම ඒක ස්ක්‍රීන් එකේ දානවා. හැබැයි තමන්ට අවංකව තනියෙන් ගාන හදන්න. හදලා අඩුපාඩු තිබ්බොත් පුතේ බෝඩ් එක නැත්තම් ස්ක්‍රීන් එක බලලා අඩුපාඩු හදා ගන්න. පුතේ එන්නම් මං ගානට මෙන්න මෙහෙමයි කතන්දරේ කියන්නේ උදාහරණ අංක 1. පුතේ රූපයේ අඳුර කර ඇති කේන්ද්‍රක ඛණ්ඩයේ ඡාප දිග වෘත්තයේ පරිදියෙන් කවර භාගයක්ද? අන්න රජෝ වැඩේ. මොකද්ද? රූපයේ අඳුර කර ඇති කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග දිග වෘත්තයේ පරිදියෙන් කවර භාගයක්ද? හරි. ඔයා දන්නවා දැන් වෘත්තයේ අපි දන්න පුතේ කෝණය අංශක කීයද? අංශක 360යි. එතකොට මේ කේන්ද්‍රික ඛණ්ඩයේ තියෙන්නේ කොච්චරද පුතේ? කේන්ද්‍රික ඛණ්ඩයේ තියෙන්නේ අංශක 45යි නේද? එතකොට මොකද කරන්නේ? එහෙනම් කවර භාගයක්ද කියලා බලන්න 45 360න් බෙදන්න පුතේ 45 ගොඩවල් 360 තියෙනවා 8ක්. ඒ නිසා මුළු වෘත්තයෙන් 8න් එකක් තමයි පුතේ මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ තියෙන්නේ. භාගයක් විදිහට ගත්තොත්. ඊළඟ ප්‍රශ්නෙට මම මෙහෙමම යන්නම්. අපෙන් අහනවා එහෙනම් ඒකේ ඡාප දිග කොච්චරද කියලා. දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. මගේ පුතා දන්නවා ඡාප දිග අපි මෙතන ගත්තා මේ තියෙන්නේ x කියන ඡාප දිග ඕක තමයි මෙතනත් අහන්නේ. සූත්‍රයක් තියෙනවා පුතේ. මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩයක. මේක කේන්ද්‍රික ඛණ්ඩයට විතරයි අදාළ වෙන්නේ. හරි. කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග හොයන සූත්‍රය තමයි 2πr ගුණ කිරීම. නැත්තම් 2πr වරක් 360න් තීටා. ඉතින් පුතේ අපි මොකද කරන්නේ? මේකට ආදේශ කරලා වැඩේ ගොඩ දාගමු. right. අපි දැන් දන්නවා 2 එහෙමමයි. සාමාන්‍යයෙන් දන්නවා 5 කියන්නේ කවුද? 22 බෙදීම 7 කියන එක. ඒක සාමාන්‍යයෙන් දානගෙන ඉන්න ඕන දෙයක්. 22 බෙදීම 7. පුතේ මේකේ අරය දීලා තියෙනවා සෙන්ටිමීටර 7යි කියලා. ගුණ කිරීම 360න් තීටා කියන්නේ 360න් 45. ඒ කියන්නේ අපි ගුණ කරගත්තා 8න් 1යි කියලා. right. දැන් තියෙන්නේ සුළු කිරීම. මේක තමයි ගොඩක් වැදගත් කොටස. මං හරි පිළිවෙලට ලස්සනට වැඩේ කරන හැටි කියලා දෙන්න. බලන්න පුතේ උඩයි යටයි කපන්න පුළුවන් ඒවා මොනවා හරි තියෙනවද? ඔව් මට නම් දැක්ක ගමන් පේනවා මේ 7ට මේ 7 කපෙනවා කියලා. right. ඊට පස්සේ පුතේ අර ඔයාට යට තියෙන 8 අල්ලගත්තොත් මෙන්න මේ දෙක කපන්න පුළුවන් දෙකෙන් බෙදලා මෙතන 4යි කියලා. හරිද මං? හරිද? 4යි කියලා කැපෙනවා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? මේක පුතේ අපිට නැවත ඕනනම් පුළුවන් දෙකෙන් බෙදන්න. කොහොමද? මෙතන පුතේ දෙකෙන් බෙදුවාම 2යි මෙතන 11යි කියලා. ඊට පස්සේ 11 නැවත ඕනනම් දෙකෙන් බෙදන්න පුළුවන් අපිට එනවා උත්තරේ 5.5 සෙන්ටිමීටර කියලා. එහෙම නැත්නම් ඔයාලට මේක තියාගන්න පුළුවන් 11 බෙදීම 2 සෙන්ටිමීටර කියලා. ඒක සාමාන්‍යයෙන් ගානේ ස්වභාවයත් එක්ක තමයි තීරණය වෙන්නේ. right. ඔන්න ඒ ගාන අපි හැදුවා. විනාඩි කිහිපයක් දෙන්න තනියෙන් හදන්න බලන්න. හරි පුතේ.
එතකොට එහෙනම් ඔන්න අපි එක ගානකුත් අද ලොකු ඇත්තම වැඩක් කරේ නෑ පුංචි දෙයක් ඉගෙනුවා සහ පොඩි එක උදාහරණයක් විතරක් සාකච්ඡා කරා අපි නැවත මේ දේවල් හෙට මුල ඉඳලා ආයෙ පාරක් කරනවා අද ආව දවසේ ඉඳ වලව හිස් අතින් යවන්න බැරිද තමයි අපි මේ වගේ චූටි වැඩක් ඔයාලට කරේ. ඒතර පුතේ මේකේ එක්සැම්පල් එකේ ඔන්න තව ටියුටර් දැන් ගෲප් එකේ තියෙනවා. 2 සහ 3 ප්‍රශ්න දෙකක් තියෙනවා. ඉගෙන ගන්න උනන්දුවනේ තියෙන්නේ. ඒ නිසා ගෙදරින් හිමීට පොඩ්ඩක් try කරලා බලන්න මේ ගණන් දෙක හදන්න පුළුවන්ද කියන එක. හරි. එතකොට පුතේ එහෙනම් ඔන්න මම ස්ක්‍රීන් ෂෙයා එක දැන් අපි off කරන්නම්. right. එතකොට පුතේ ওই විදිහට තමයි අපි වැඩ ටික කරගෙන යන්නේ. මම ඔයාලට කලින් මතක් කරා පන්තියේ වැඩ වෙන්නේ කොහොමද මේ දේවල් කියන එක. ඉතින් එහෙනම් අපි අදට අපේ ආරම්භක සම්මන්ත්‍රණය මෙතනින් නිමා කරනවා. සම්මන්ත්‍රණයට සම්බන්ධ වුණ හැමෝටම බොහොම ස්තුතියි. පුතේ ගණිතේ ගොඩ දාගන්න මාස 8කින් ඒකක් ගන්න අනිවාර්යෙන් අරන් දෙනවා පුතේ. කොහොම හරි කරනවා මේ වැඩේ. හෙට ඉඳලා අපි වැඩේට ලෑස්ති වෙමු. right. එහෙනම් පුතේ හෙට හරියටම හවස 7 වෙද්දි ඔන්ලයින් ලයිව් එකට ජොයින් වෙන්න 7 ඉඳලා 10 වෙනකොට ඔයාට විභාග මට්ටමේ ගාණක් හදන්න පුළුවන් වෙන තැනට මේ කොටසෙන් අපි ඔයාලව අරගෙන යනවා. හරි. සම්පූර්ණයෙන් පරිමිතියේ කොටස සාකච්ඡා කරලා ඉවර කරලා විභාග මට්ටමේ ගන්නොත් සාකච්ඡා කරලා තමයි අපි හෙට පන්තිය නිමා කරන්නේ. ඒ වගේම පුංචි ඉල්ලීමක් සහ පුංචි දෙයක් තියෙනවා. පුළුවන් නම් පුතේ ඔයාලගේ ක්ලාස් එකට සහභාගී වීම ගැන පන්තියේ අපි කරපු වැඩ ටික ගැන ඔයාලට මොකද හිතෙන්නේ කියන එක අපේ ගෲප් එකේ පොඩි මෙසේජ් එකක් දාන්න. අද දවසේ පන්තිය කොහොමද සහභාගී වීමේදී මොකද හිතුනේ, කොහොමද වැඩේ කරගන්න පුළුවන් වෙයිද කියන ඔයාලගේ කමෙන්ට් එක අපිට ගොඩාක් වටිනවා. කියන්නේ ඔයාලා මොන දේ කිව්වත් අපිට බැන්නත් හොඳක් කිව්වත් නරකක් කිව්වත් ඇත්තටම ඒක මාර වැලියු එකක් තියෙනවා අපිට. ඒ නිසා අනිවාර්යයෙන්ම පුතේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම චූටි දෙයක් මතක් කරන්න තියෙනවා. අපේ YouTube channel එකක් තියෙනවා. YouTube එකේ mathematics by දසුන් විජේසිංහ කියලා. right. පුංචි දෙයක් කියන්න දෙනවා. අපි දැන් සාමාන්‍යයෙන් ඒකේ වැඩ ටික කරගෙන යනවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් නොමිලේ ඔයාලට පොඩි පේපර් සාකච්ඡාවක් එක්ක අර අමාරුයි කියලා තියෙන ජ්‍යාමිතිය කොටස් වල පොඩි පොඩි තීර කෑලි ඒ YouTube channel එක හරහා දානවා. ඉතින් ඔයාට ඒ දේවල් වැලියු එකක් තියෙනවා නම් මම ඔයාලට පුංචි ඉල්ලීමක් කරනවා. දැම්මම channel එක subscribe කරලා තියාගන්න. channel එකේ නම Mathematics by දසුන් විජේසිංහ. right. Mathematics by දසුන් විජේසිංහ channel එක ඔයාලට වැලියු එකක් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා නම් subscribe කරන්න. ඔයාලට ඒක ටග් ගාලා අපි වීඩියෝ එකක් දාපු ගමන් බලා ගන්න පුළුවන්. right. එහෙනම් පුතේ දෙයනේ කියලා අද පන්තිය මෙතනින් අපේ සෙමින එක නිමා කරනවා. හෙට අපි අපේ කියන්නේ රිවිෂන් පන්තියේ ආරම්භක දිනේ පළමු දිනේ හෙට සංවිධානය කරලා තියෙනවා. හරියටම රාත්‍රී 7ට ටියුට් එක එකට දාලා ටියුට් එකකුත් තව තියෙනවා. ඒ දේවල් ටික හම්බෙයි. හෙට අපි අවසාන වෙලාවේ චුට්ටක් LMS එක ගැන ඔයාලට වැඩිපුර දේවල් ටිකක් තව කියන්න. right. එහෙනම් මතක් කරලා හැමෝම නම පාසල ශ්‍රේණිය සහ ගෙදරට ලියුම් වෙන ඇඩ්‍රස් එක අපිට WhatsApp group එකෙන් තියෙන අපේ admin ගේ නම්බර් එක නැත්නම් මගේ නම්බර් එක තියෙනවා. ඒ නම්බර්ස් දෙකෙන් එකකට ඒ විස්තර ටික දාලා ලියාපදිංචි අංකයක් ලබා ගන්න. මොකද මාර්තු මාසේ 14 ඉඳලා අපි පන්තිය කරන්නේ WhatsApp group එකේ link share කරන්නේ නැහැ. අපි කෙරිම LMS එකට තමයි ඔයාලට link එක දාන්නේ. එතකොට 4 තියෙන පන්තියට 6:00 වගේ ඇවිල්ලා හිමිට site එකට website එකට ගිහිල්ලා username එක password එක ගහලා link එක click කරලා තමයි පොඩක් තාක්ෂණය අතින් පොඩ්ඩක් අපි නේද දැන් 2000 කීයේදී 2024 24 5ද 26 යන්නේ නේද? ඉරානි ගහනවා අරහෙට, ඒ ගහනවා මෙහෙට. ඒ වගේ දීත් අපි තාක්ෂණයත් එක්ක උපරිම ප්‍රයෝජන ගන්න ඕන. හරි. ඒ නිසා ඒ විදිහට වැට් ටික කරන් යම් පුතේ බය වෙන්න එපා. අනිවාර්යෙන් අපි ඒකට යන්න පුළුවන්. අපි මේ දේ කල්මුත් කරා ආයෙත් කරන්න පුළුවන්. ඒ නිසා වැඩ ටික හිට කරන්න මං එහෙනම් අදට මෙතනින් පන්ති ඉවර කරනවා. සහභාගී වෙච්ච හැමෝටම බොහොම ස්තුතියි. පන්ති ගැන කමෙන්ට් එකක් ගෲප් එකේ දාන්න කියන ආදරණීය ඉල්ලීම මතක් කරන ගමන් එහෙනම් පුතේ අදට අපි සමුගන්නවා හැමෝටම තෙරුවන් සරණයි ආයුබෝවන් සුබ රාත්‍රියක්. right.